හරි මේක මේ පේපර් එක මම කරන විදියට මේ තමයි මේ කියන්නේ වැර ලොකු විස්තරයක් නැහැ මේ මම ටක් ගාලා මේ උත්තර ගන්න හැටි තමයි මේක තියෙන්නේ. හරි 50 බලමු. මේක නම් කියන්නේ කබලක් තියෙන කුහරයක් ලක්ෂයකක් තමයි තියෙන්නේ. මේක ලෝහ කෑල්ලක් හරි. ලෝහයක් වුණා නම් අනිවාර්යයෙන්ම ලම්බක සීන්නයක් තිබිය යුතුයි. හරි බල රැක යන්නත් බෑ ඒක හරහා. එන්න මේක වර්ධින්න ඕනේ මේ දෙකම. අනිත් එක මේ ලම්බක වදින්න ඕනේ රයිට් මේ ලම්බක වැදිලා නැහැ මේ හරිය රයිට් මේවා අනිවාර්යයෙන් මේකත් වැරදි ඊළඟට මේ දෙක හරි ගියා වුණාට රයිට් මේක මේ වදින රිනනේ රින වුණා පස්සේ මේ විදි දන දිනන්නත් එපායිනේ මේක එහෙම දෙයක් ඇත්තෙත් නැහැ මේක තමයි ඩවුන් යන්නේ එහෙනම් මේක තමයි උත්තරයට එන්න ඕනේ හරිද හතර හරි ඊළඟට යම් බලන්න ගිලන් රතයක් තමයි තියෙන්නේ F නෝට් වලින් පටන් ගන්නවා නිශ්චලතාවය කියන එක වැදගත් F නෝට් තමයි ප්‍රකෘති සංඛ්‍යාතය. එහෙනම් මේවල F නෝට් තමයි ප්‍රකෘති සංඛ්‍යාතය වගේ නිරූපණය කරලා තියෙන්නේ මේ කඩේටි වගේ ඒවා. නලයාඩමින් තිරස් මාර්ගයක් හරි යන්නේ ඒ මාර්ගය අයිනේ නිශ්චල ස්ථාවර කියන එක වැදගත් මේ. මෙතන ඉන්න ඩයල් එක අහන් ඉන්න ඔබ්සර්ව් ඉන්න උතන. කාලය t සමග තියෙන හරි t සමග තියෙන එක මේක ටර්න් ලක් වෙනවා. එන්න වේගය වැඩි වෙනවා නිශ්චලතාවයෙන් පටන් ගන්න. ඒ කියන්නේ F නෝට් ගෙන් පටන් ගන්න ඕනේ. ග්‍රාෆ් එක F නෝට් ගෙන් පටන් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම නිශ්චලතාවයෙන් පටන් ගන්න. ඒතකොට F නෝට් ගෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් මේක වැරදි කියලා එකපාරින් දැක්ක ගමන් කියත් හැකි වුණා. රයිට්. ඊළඟට රයිට් F සංඛ්‍යාතේ වඩාත් හොඳින් යනවා. හරි දැන් මෙතනින් පටන් ගත්ත කියලා බින්නේ අපි සරලව ගන්න හදමු. රයිට්. ඒතකොට මේ දෙසටනේ එන්නේ. දෙසට එනවා සංඛ්‍යාතේ වැඩි වෙන්න ඕනේ. හැබැයි එන්නනේ වේගෙත් වැඩි වෙනවා. එන්නනේ වේගෙ වැඩි වෙනවා නම් එහෙනම් අර එහෙනම් දෘශ්‍ය සංඛ්‍යාතයත් එන්න වැඩි විය යුතුයි. මොන හරි කරේ අපි රේඛීයද වක්‍රද කියන පස්ස ලොජික් කරලා බලමු. ඊට පස්සේ මේක පහු වුණ ගමන් එතන මේක ප්‍රකෘති සංකේතය 100 කියලා හිතමු රයිට් එහෙනම් අපිට හැෙන්න 120කින් වගේ නිකන් මේ ළඟටම ඉද්දි මුලදී මේ 100න් හැෙනවා ඊට පස්සේ මෙතනදී 120ක් වගේ වෙන්න ඕනේ මේ පහු කරපු ගමම මේ එකපාරට ඩ්‍රොප් වෙන්න ඕනේ 90 වගේ ඒ වගේ ඩ්‍රොප් වෙන්න ඕනේ ඉතින් අපි බැංක බලමු වෙනවා එහෙම වෙනවා ඔක්කොම වෙනවනේ එහෙම රයිට් වෙනස්කම් බලමු රයිට් වෙනස්කම් චෙක් කරන වක්‍ර රේඛියවත් තියෙනවා ඊට පස්සේ තව වෙනස්කම් මෙන්න මෙතන මේ බලන්න මේ F නෝට් එන්න බෑ මේ F නෝට් වලින් ස්මූත්ලි ඔහම යන්න බෑ පොඩ්ඩක් ෂණිකව ටක් ගාලා ඩ්‍රොප් වෙන්න ඕන අයන 3 කියලා ගත්ත හැකි උත්තරේ 3. ඔක තව සත්‍යලි සමීකරණ ආරම්භය දාලා කරත් හැකි ලස්සනට ඊට වඩා ඔලොජිකින් ගහුව ලීසි වගේ. මේකේ නම් වෙලා යන්න පුළුවන් මේකට තියලා යන්නම් මේක නිකන් දදදද ගන්න වෙනවා පොඩ්ඩක්. මුල් තුන දෙක වගේ කරද්දී ඊ කියලා හිතනවා එහෙනම් මේක මම පොඩ්ඩක් තියලා යනවා හරිද? වෙලා යන්න පුළුවන් හින්දා. මේ දදදද බලන්න වෙනවා හින්දා වෙලා යන හින්දා මම මේකට 47 බලමු. කැතෝඩ සෝඩියම් මොනවද මන් දැක් තියෙනවා හරි කාර්යශීලී තමයි මේක වැදගත් වලින් ආලේප කර ඇත ප්ලාක් නීතිය දීලා තියෙන මේ යුනිට් එක බලන්න යුනිට් එක වැදගත් ඒ හරිය ඉක්මනට ගන්න හදන්න ආලෝක වේගය දීලා තිනවා ඊළඟට කැතෝඩේට වදිනවා ආලෝක කිරණ දීලා තිනවා මේ බ්ලූ එකයි යෙලෝ මේ යෙලෝ එකයි තියෙන්නේ රයිට් එහෙනම් සංඛ්‍යාතය පිළිබඳ අවබෝධයකුත් තියාගන්න බලන්න ලාවට අර මේක 600යි කියලා කියනවා රයිට් අපිට කියලා නැහැ මේ තීව්‍රතාවය සම්බන්ධයෙන් මොකක්ද කියලා. තීව්‍රතාවය සම්බන්ධයෙන් නම් කියලා නැහැ මේ කාර්යශීලීත්වයක් දීලා තියෙනවා. එතකොට මේ ගැලවෙන්නේ නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. හැබැයි මේක සමහරක් මේක නම් ගැලවෙන්නේ නැති හිකුත් තියෙනවා. මේ පහේ නම් අනිත් ඒවා වල හැමෝම වගේ ගැලවිලක් තියෙනවා. සංඛ්‍යාතේන පැහැදිලිම වෙනස්නේ. අනිවාර්යයෙන්ම සේම් වෙන්න බෑ. මේවා ඩවුන් යන්න ඕනේ අනිවාර්යයෙන්ම. සංඛ්‍යාතේ අනිවාර්යයෙන්ම මේ සොරි. සංඛ්‍යාතේ අනිවාර්යයෙන්ම සේම් වෙන්න බෑ. එතකොට මේ දෙක නෙමෙයි යන්න ඕනේ. මේක ඩවුන් වෙන්න ඕනේ. මේක ඩවුන් වෙන්න ඕනේ. තීව්‍රතාවය ගැන දසන්න එකපාරට දීලා නැහැ. හැබැයි yellow එක්කෙනා blue එක්කෙනා අනිවාර්යයෙන්ම මේ යාගේ F එක වැඩි. F එක වැඩි නම් මේක වෙන්නත් ඕනේ. blue එක තමයි මෙහින් ඉන්න ඕනේ blue එක. ඉතින් දැන්ටමත් දෙකක් තියෙනවා. මේකත් අකුලගේ yellow එක්කෙනාට මෙහෙම යන බෑනේ blue එක්කෙනාගේ සංඛ්‍යාතය වැඩි. යාගේ lambda අඩුයිනේ මේ lambda අඩුයි කියන්නේ blue එකේ F එක වැඩි කියන එක. එහෙනම් යාගේ නැවතුම් බෑ වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේකත් down යන්න ඕනේ. අනිවාර්යෙන් කැල්කියුලේෂන් එකක් දාන්න වෙනවා. ඊට වඩා හොඳ කැල්කියුලේෂන් එකක් දාලාම පටන් ගත්තා නම් පට ගාලා ඉවර කරන්න තිබ්බා. රයිට්. අපි දැන් කැල්කියුලේෂන් එකක් දාලා බලමු කාර්යශීලීත්වය සම්බන්ධයෙන් ගන්න කලින් HF වල බලමු. H එක කීයද මේක දැන්? 4 වැඩි කිරීම 10 ඍණ 15යි EVS. ඒ තමයි H එක. F එක අපි ලියාගමු. F එකට එනකොට කව 3 වැඩි කිරීම 10 බලටන එන්න ඕනේ. බෙදීම මේ ලැම්ඩා දිනවනේ දැන් ඔය HF නේ ලියා ගන්න ඕනේ මේ C බෙදීම ලැම්ඩා දාගමු. මේ 100 එක ලියාගත්තා ලැම්ඩාට එන්න ඕනේ 400 10 ඍණ 19. කී සීන් එකක් දෙන්න කියලා බලමු ඩක් ගාලා මේක වෙලා යනවා සුළු ගන්නද EV 1යි 4යි 3යි මේ 4ට මේ 4 කැපිලා යනවා සෝරි මේ 4ට මේ 4 කැපිලා ගියාම 3 සීන් එකක් තියෙනවා 3යි EV එකක් වගේ තියෙනවා ඒ උගේ ගැලවෙනවා බ්ලූ එක ගැලවෙනවා
අපි yellow එක දාලා බලමු. yellow එක දැම්මොත් තියෙන 600. එතන මෙතනට 6 දාන්න වෙනවා. මෙතන 400 නෙමෙයි දැන් එනවා. මෙතනට 6 එන්න ඕන. 600 එන්න ඕන. ඒතර එහෙම ගත්තොත් මෙයාට 1යි මෙයාට කැපෙන්න ඕන. එතකොට 2යි. එතකොට 2යි එතනට කැපුණාම 2ක් එනවා. එතකොට 2 ඉලෙක්ට්‍රෝ වෝල්ට්. ඒ කියන්නේ බ්ලූ එකට දාලා වශයෙන් 2 ඉලෙක්ට්‍රෝ වෝල්ට් අරගෙන යනවා. මේ ගලවන්නේ මේ සෝරි බ්ලූ එක නෙමෙයි මේ බ්ලූ එකට ගියේ 4යි මේ 3ද අපිට ආවේ බ්ලූ එකට ආවේ 3 ඉලෙක්ට්‍රෝ වෝල්ට් එකක් ආවේ. අරයට ආවා 2 ඉලෙක්ට්‍රෝ වෝල්ට්. ඒ කියන්නේ මෙයා ගලවන්නේ අනිවාර්යයෙන්. එහෙනම් මේ බ්ලූ එක විතරයි ගලවන්නේ. yellow එක යන්නේ නැහැ. එන මේ පහ උත්තරේ. වෙලා ගියා ඒකට ටික. අපරාධේ කැල්කියුලේෂන් දාලා ගන්න. රයිට් මේක නම් මේ vx ප්‍රස්ථාරයක් තියෙන මේක අනුක්‍රමණය ගන්න තියෙන මේ ඊනේ අහන්නේ. ඒතකොට මෙතන තියෙන අනුක්‍රමණය දල වශයෙන් නිකන් අපි බොරුවට දාමු නිකන් ධන පහ කියලා. මෙයා ඍණ පහ වගේ තියෙන පුරාවට. ඊට පස්සේ බිඳුව එන්න ඕනේ. ඉතින් මේකේ අනුක්‍රම ඍණාගය ගන්න ඕනේ. E සමාන වෙන ඩෙල්ටා v ඕ ඩෙල්ටා x කියලා ඍණ චිහ්නයක් යන්නේ තියෙන්නේ. ඒතකොට ඍණ චිහ්නයක් නැත්නම් අනිත් පැත්ත ගන්න. ඒතකොට ඍණ පහ ධන මේ කාලේ පුරාටම ධන පහ තියෙනවනේ. ඒ ටයිම් වල දෙක තමයි උත්තරෙම. මේක යන්න ඕනේ බිඳුව එන්න ඕනේ අන්තිමට. ඝර්ෂණ රහිත v වලින් යන්නේ කුට්ටියක් තියෙනවා කියලා නිශ්චල ඇති බරින් 3යි m එකකුත් තියෙනවා. ඌ නිශ්චලයි. ගැටෙනවා. v1 හා වෙනවනේ දැන් ඉතින් ඇලෙනවනේ. පට්ටලේසි එක හිතෙන් කියත් ඇහි. ඒ කියන්නේ ඒක නේ හිතෙන් කියන්න පුළුවන් අපිට මේ m ඩිග්‍රී මේ v බෙදීම මේ ධාරකයේ 3යි m අරයා m නම් 4යි m නෙන්න ඕනේ. එහෙනම් කැපිලා ගිහලා v බෙදීම 4ක් එන්න ඕනේ v1ට. රයිට් එහෙනම් v1 ට ඒක ආවා ඊළඟට කියලා තියෙනවා එසේ නොවි ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත උනේ නම් පූර්ණ ප්‍රත්‍යස්ත උන්නේ නැත්නම් එහෙනම් ආවිමත් හදන්න වෙනවා. සෝරි පූර්ණ ප්‍රත්‍යස්ත ඌයේ නම් ශක්තිය හානියක් නැහැ. එතකොට අර මේක වෙලාව යන්න පුළුවන් නෝමල් විදිහට අර මම මේ මැත්ස් වල තියෙන අර නිව්ටන්ගේ පරිශාන නියමයට දාලා හදා ගන්නවා. එතකොට එන්න ඕනේ දැන් කලින් ඔයගේ ගම්මෙත සංස්ථිතිය දාලා ගන්න වෙනවා. එතකොට එන්න ඕනේ මේ mv + 0 mv දැන් මේක අහන්නේ v2 කියන්නේ කාගේ බරින් වැඩි කුට්ටියනේ. දැන් ඌවත් හොයන්න ඕනේ. චුට්ටක් මේකට වෙලා යන්න පුළුවන්. මේක මම පටස් කාලා උත්තරේ ගන්න හින්දා u1 මෙතන v1 තියෙන මම u1 කියලා ගත්තා. මේ මම v3 දාන්නම්. v3 3යි m v2. එතකොට මෙතන එනවා v equals එනවා උගයි m කැපිලා යනවානේ. v3 + 3යි v2. ඊළඟට අර නිව්ටන්ගේ පරිශාන නියම දාමස් මේ දැන් මෙතන මෙහෙම ගැටෙනකොට මෙහෙම එනවනේ. එතකොට මෙතනටින් එන්න ඕනේ සාපේක්ෂ ලංවීම ඇවිල්ලා v. ඒක e වලින් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනට එන්න ඕනේ හැප්පිලා වෙන් වෙනවා. වෙන විදියට ගමු. වෙන විදියට ගත්තොත් මෙයාට එන්න ඕනේ v2. මේ 3යි m ස්කන්ධය. m එක මෙයා v3. එතකොට අර ගම්මෙතා වෙනවා මෙයා ඍණ වෙන්න ඕනේ. එතකොට v3 + 3v2 එන්නේ. ඒතර ඒ දෙන එකතු කර මේ e වලගේ එකක් වෙන පූර්ණ ප්‍රත්‍යස්තන. ඒතර එතනින් 2යි v එනවා. එකතු කරාම මෙයාට මම කැපිලා යනවා. මේ මොකද්ද මේ උනේ? 3ක් නෑනේ මෙතන. පිස්සුනට නේද? නිව්ටන්ගේ පරිශාන නියම දාන අතර 4යි v2. එතකොට v2 ට එන්න ඕනේ v බෙදීම 2. හරි. එයා v බෙදීම 2යි. v2 ට v බෙදීම 2 දෙක අතර රේෂියෝ එක ගත්තා නම් හරි. මේ දෙක අතර රේෂියෝ එක ගත්තට පස්සේ භාගයක් එනවනේ. මේ දෙක බෙදුව ගමන් භාගයක් වගේ එන්න ඕන. v බෙදීම 4යි v බෙදීම 2යි ආවේ. රයිට් අපි ඊළඟට යමු බලන්න. ප්‍රස්ථාරික ක්‍රමයට දාම PV වක්‍රයක් තියෙන PV වක්‍රයේ මේකේ කාර්ය අහන්නේ වායුව මගින්. මේක චුට්ටක් ෂේප් කරගත්තා. මේ දක්ෂිනාවර්තනේ තියෙන්නේ. දක්ෂිනාවර්ත තියෙන එහෙනම් ධන වෙන්න ඕන. දක්ෂිනාවර්ත නම් දානවනේ. එතකොට ධන උත්තරයක් තමයි එතකොට එල්ල තියෙන්න ඕනේ මේ රයිට්. මේක හේවත් නැහැ. වර්ගඵලය කැල්කියුලේට් කරන්න ඕනේ. දැන් මෙතන නම් අපිට පේනවා මේක දිග 3යි කියලා. එහෙනම් එන්න ඕනේ දැන් මේක මේ රයිට් ට්‍රපීසියමක් විතර ගන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ දිග අපිට ඕන හොයාගන්න. මේ දිග හොයාගන්න නම් මෙතන මේව තියෙනවනේ. ඒතර මේකේ අනුපාතය ගත්තොත් දැන් මම මෙහෙම යා කරොත් මේක 3යි මේක 1යිනේ. එහෙනම් මේකේ කැඩෙන්නෙත් එහෙනම් මේ 3යි මෙයා එකක් විතර කැඩෙන්න ඕන රේෂියෝ එක.
3ට 1යි. ඒ කියන්නේ දැන් මේක සමකෝණ ත්‍රිකෝණ දෙකන්නේ මේ දෙක. එහෙනම් මෙයා 3 නම් මෙයා 1යි. එහෙනම් දිග නැත්තම් ඕක දිග මැනලා ගත්තා නම් ඒත් ප්‍රශ්න නැහැ නිකන් වෙලා යන 3 දන එක තියෙනවා ඊළඟට මේක ට්‍රැපීසියම් 3යි 1යි ඊට පස්සේ මේ උච්චයට මේ ලම්බ දුරට එන්න ඕනේ දෙකනේ තියෙන්නේ. දෙක වැඩි කිරීම දෙක රයිට් එකට 4 සීන් එකක් එන්න ඕනේ. 4 සීන් එකක් තියෙනවා ඉතින් මෙයා ඩයල් එක 3 එන්න ඕනේ කියන්නේ. ඊළඟ එක 43 ධාරණාව සීවන එකක් තියෙන්නේ නේ. V එකට charge කරලා තියෙනවා. එහෙනම් ආරෝපණය CV ඊළඟට සරසම වෙනස් සරසම කියන්නේ AC ම තියෙන්නේ බෑනේ. V බෙදීම දෙකකට දාලා තින්නේ. ඒ නෑගෙන් එන්න ඕනේ එහෙනම් CV බෙදීම දෙකක් තියෙනෝනේ යාගේ charge එක. ඊට පස්සේ විසන්ධි කරලා රයිට් ප්‍රතිවිරුද්ධ තහඩු සෙට් කරනවා කියලා කියන්නේ රයිට් කියන පරිස්සම් වෙන්න ඕනේ මේ ධන තහඩුවයි ඍණ තහඩුව එකට සෙට් කරන සීන් එකක් තියෙන්නේ. එතකොට දැන් මෙයාගේ ධන CV බෙදීම දෙක තිබ්බා අරයාගේ ඍණ CV බෙදීම දෙක තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ තියෙන අරයාගේ ඍණ CV බෙදීම දෙක අරයාගේ ධන CV බෙදීම දෙක. ඉතින් එහෙනම් මේකේ සමස්ත charge එක ගත්තොත් දැන් මේක සමගයෙන් ගාන හදන ලේසි. සමස්තම charge එක ගත්තොත් ඔය දෙක එකතු කරන්න බෑනේ. අරයාගේ ඍණ CV බෙදීම දෙක අරයාගේ මොකක්ද ආවේ අපිට එකක් CV බෙදීම දෙක අනිත් එක ඍණ CV බෙදීම අරයට එනවනේ CV අරයට CV. එතකොට මේ දෙන්න එකතු කරලා පස්සේ එනවා CV බෙදීම. ඒ කියන්නේ සමස්ත charge එක ඇවිල්ලා එතකොට Q නිරෝධනය කරන සමග කෙනාගේ CV බෙදීම දෙක. ඒ ධන හරි නැහැ කැපිලා ගිහලා ඔක්කොම කරලා CV බෙදීම දැන් එකතු වෙන්න ඕනේ එක පැත්තකයි. එතකොට මේක සමග සීට එන්න ඕනේ මුන් දෙන්න එකතු කරන්න බෑ 2C එකක් එන්නත් ඕනේ. මොකක්ද අපෙන් ආන්නේ මේක දැන්? ගබඩා වියති ශක්තිය ආන්නේ. එහෙනම් අපි දැන් C දන්නවා V දන්නවානේ. එහෙනම් Q වර්ග බෙදීම 2C දාමු. Q වර්ග බෙදීම 2C. Q වර්ගයට එන්න ඕනේ කවුද එතකොට? C වර්ග V වර්ග බෙදීම 4. Q වර්ග හරි බෙදීම 2C. දෙක වැඩි කිරීම C එක සමග සීට 2C නේ ආයේ. තා භාගිකුත් වෙන්නත් ඕනේ. Q වර්ග බෙදීම හරිනේ. Q වර්ග බෙදීම 2C හරිනේ. රයිට් 16 සීන් එකක් එනවා ඊට මේක උත්තර එතකොට. ඊළඟට චා යකඩ බෝලයක් සහ සිදුරක් සහිත පිත්තල තාඩුවක් යන දෙකේම 30 පවතිනවා කියලා කියන්නේ 5ක තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක පිත්තල තාඩුවේ සිදුරේ එක මේක 0.01යි නේ. අර වෙනස 0.01යි කියලා කියන්නේ. හරහා යමින් ගමන් කරේ යන්න ඕනේ. එතකොට මේකේ මෙයාගේ වැඩි මේක 1.2යි. දල වශයෙන් දෙන්නගේම අර 1යි වගේ කියලා ගමු. මේ විස්කම්බ 1යි වගේ. එතකොට මේක මෙහෙම තිබ්බා. තව ලොකු වෙන්නත් ඕනේ. දෙන්නම ලොකු වෙලා බැලන්ස් වෙන්නත් එපයි. විස්කම්බ වලට 0.01 හරි. ඒක දැන් ටක් ගාලා මෙහෙම හදමු. ඩෙල්ටා L එක සමාන වෙන්න ඕනේ අරයාගේ ඩෙල්ටා L දන මේ 0.01කට. එහෙම හොඳයි. එතකොට මේකේ අපි ඩෙල්ටා L එක කොහොමද දාගමු ටක් ගාලා. එතකොට දැන් 0.01 ලියා ගන්න ඕන කොහොමද අපි කියලා වැඩි කිරීම 10 හරින 3 කියලා ලියා ගමු. ඊළඟට මේ ඩෙල්ටා L එක මෙයා මේ පැත්තට ගෙන අරයාගේ ඩෙල්ටා L1 ඩෙල්ටා L2. එතකොට එතනින් එන්න ඕනේ. එතකොට L දෙකේම අපි L එක එකයි කියලා ගමු 5 කියලාම ගමු. 5 එතකොට L alpha 1 alpha 2 තීටත් එනවනේ. තීටත් එකම ප්‍රමාණයෙන් තමයි දෙන්නව රත් කරලා තියෙන්නේ. මේක දැන් සුළු කරගන්නත් ඕනේ. 10 කොයි ගියාද හොඳ මේක රයිට්. එතකොට 10 රින 3 තිබ්බ උඩ බෙදීම alpha රින alpha 2 ගමන් පස්සේ මේක එන්නත් ඕනේ. කවුද alpha රින alpha 2ට එන්න ඕනේ 2 1 0.8යි 0.8යි 0.8 වැඩි කිරීම 10 රින 5 ඊළඟට වැඩි කිරීම මෙතනින් L එකක් තියෙන 5. රයිට් ඕක තමයි උෂ්ණත්වය වෙනසට එන්න ඕනේ. සුළු කිරීම කරමු. 3යි 10යි රින 2යි. එතකොට 100ක් එනවා උඩින් යටින් එනවා 5යි 20යි 40යි මෙතන 0.8යි නෝ 5 එන්නේ. එතකොට 44ක් එනවා. 25ක සීන් එකක් තියෙනවා. එතකොට 25ක සිද්ධියක් තියෙන්න ඕනේ. ඒක 30 ගන්න තියෙන්නේ. එහෙනම් දැන් 25කින් වැඩි වෙන්න ඕනේ. කියන 3 උත්තරේ. උත්තරේ 3. 25ක් ඇඩ් වෙන උත්තරේ 3. අර ලොකු ඈත් වීම තියෙන හින්දා මේ 4 අර මේක අඩු කරලා ගන්න යුතුලා යනවා නිකන් ඈත් වීම ඉලක්කම් ටිකක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔක වගේ එකක් එන්නට වඩා වැඩි. 41
දිග 3යි 80ක් වන PQ බාල්කයක් 80 ගුවා මෙහෙම පහළට තියෙන්න ඕනනේ. ඊළඟට P කෙලවරේ සිට එකක් දුරකින් තමයි මේක තියෙන්නේ කියලා. එකයි මේ දුර. හටක් කර මිනිහෙක් P වල ඉඳලා Qට යන්නේ මේ පැත්තට යන්නේ. P වල මේ පැත්තට යන්නේ. එයා 60යි. එහෙනම් මේ දෙක එකතු අනිවාර්යයෙන්ම ආරන්දනාට අනිවාර්යයෙන්ම එහෙනම් මේ 60යි 80යි 140ට සෙට් වෙන්න ඕන අනිවාර්යෙන් රයිට්. ඒ දෙක එකතු කරලා කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ නේ. උඩ තියෙන බලවලකට පළලකට බලවලකට සමාන වෙන්න ඕන. රයිට්. දැන් මිනිහා මේ පැත්තට එන්න මම නිකන් ගත්තොත් මිනිහා ඉන්න ඔය පැත්තට. ඒතර මේක D කියලා ගත්තා කියලා හිතමු. ඒතර ගූර්ණ ගමු මෙන්න මේ px6 එක වටා. එතකොට මොකක්ද වෙන්න ඕනේ එහෙනම් D වැඩි කිරීම මිනිහගෙන් එන්නේ කීයද 60 ඊළඟට අර බාල්කේ නම් නියත එකක් එන්නේ ඈත කරන ගූර්ණට එන්න ඕනේ 80 වැඩි කිරීම කීයක් තියෙන 3 වගේ එකක් තියෙනවා. ඊට පස්සේ R2 ඇති කරන්නේ එහා පැත්තෙන් R2 අනිත් පැත්තට න්යාය බලය තියෙන. එතකොට එයාගෙන ඕන R2 වැඩි කිරීම එයාගේ ලම්බුදුරෙන් අපි බෙදමු. ලම්බුදුර තියෙන නියතයක් නෙමෙයි. බාල්කේ දිග 3යිනේ. ඔන්න ඔහොමයක් එන්නේ. මේ වල වැලියුස් නැහැ. වැලියුස් නැති හින්දා අපි රේඛීය නැද්ද කියලා බලමු. මේක හැදෙන මේ D එක්ක මේ රේඛීය සම්බන්ධයක් තියෙන. D වැඩි වෙන්න R2ත් වැඩි වෙනවා. එහෙනම් R2 වැඩි වෙන්න ඕන. R2 වැඩි වෙන්න ඕන හැබැයි ලීනියර් රේඛීය සම්බන්ධයක් තියෙන්නේ නිකන්. රයිට්. එහෙනම් මේව ඩවුන් යනවා අනිවාර්යයෙන්. රේඛීය සම්බන්ධයක් නැති තියෙන්නේ මේ දෙකෙන් එකක් තමයි එනවනම් එන්න තියෙන්නේ. වෙනස්කම් චෙක් කරමු මේ. එතකොට අපි දන්නවා R2 රේඛීය වැඩි වෙනවා. අරයත් ඉතින් රේඛීය අඩු වෙන්න ඕන. ඒ දෙක එකතුව මේ 140යිනේ. ඉතින් මේ දෙන්නගේ අයින් කරන්න බෑ රේඛීයම තමයි දෙන්නම. වෙනස්කමට තියෙනවා මෙයා මේ වගේ තැනක සමානෙලා. මෙයා මේ වගේ තැන මෙතන සමාන වෙන්න ඉඩ කඩ අඩුයි. මැද ගානට සමාන නම් සම්මිතිකව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිහා මැදට එද්දි ගානට සමාන වෙන්න නම් සම්මිතිකව තියෙන්න ඕනේ. මේක සම්මිතික නෑනේ මේ ගුරුත්වකේන්ද්‍රය හරි මැද තිබ්බනම් ඔන්න කමක් නෑ කියන්න තිබ්බ. මේ හරි මැද නෑනේ ගුරුත්වකේන්ද්‍රය. මේ අග කෙලවරට ඇවිල්ලා තියෙන්නේ. මැද වෙන්න බෑ. මැද වෙනවනම් සම්මිතික වෙනවා. මේ දෙක උත්තරේ. තව වෙන ටෙක්නික්ස් වල මේක නම් වැරදි. රයිට්. දෙක උත්තරේට එන්න ඕනේ. තව වෙන ටෙක්නික් වලින් කියත්ත හැකි මේ මෙතන වෙන්න ඕනේ කියලා. රයිට්. ඇයි මේ මෙතනදී සමාන වෙනවා කියන්නේ මේ දෙක සමාන වෙනවා නම් එහෙනම් මේ අනිවාර්යයෙන්ම එහෙනම් මේ රයිට් මෙන්න මේ වගේ තැනක කියන්නේ මේ මෙතන වෙන්න බෑ. හරි මැද වෙන්න නම් බෑ ඒක හරි. මේ දෙන සමාන වෙනවා නම් මේ රයිට් මේ අර මිනිහා ඉන්න බෑ හරි මැද. ප්‍රශ්න වෙනවද උඩ මිනිහා හරි මැද ඉන්නේ කියන්නේ. තව වෙන විදිහට කියත්ත හැකි ඔය ඇති. මෙතන සමාන නම් අනිවාර්යයෙන්ම මේ ගුරුත්වකේන්ද්‍රය මැද දින්න බෑ. සම්මිතික වෙන්න බෑනේ ගන්නට. අර වුණොත් අර මෙන්න බෑ. ගූර්ණ දාලත් කියත් තව ටෙක්නික්ස් වලින් කියන්න පුළුවන් ඒක නම්. ඊළඟට මේක බලමු නිකන් මොනවද මේක වෙන්නේ කියලා. භාගයයි ml වර්ගයේ තියෙන 3න් එකයි මේක හැල්ලක් වගේ තියෙනවා කියවන්න ඕන. දිගල් ස්කන්ධයෙන් මොනවාද මේ තියෙන්නේ? ඇල්ෆා තියෙනවලු. මැටි ගුලියක් ඇවිල්ලා වදින සීන් එකක් තියෙන. ගම්මෙතාවක් දාන්න තියෙන්නේ කියන්නේ. හරි. එහෙනම් මේ x6 එකට අපි ගම්මෙතාවක් දාමු. මේක නේ ගැටුමක් වගේ එකක් තියෙන්නේ. මැටි ගුලියේ ලක්ෂ්‍ය ස්කන්ධය බව උපකල්පන කර ගැටීමේ මොහොතකට පසු අර ෂණික සිද්ධියක් විතර ගමු. මේ ප්‍රවේගය අහන්න මොකද්ද කියලා. කෝණික ප්‍රවේගය අහන්න. රයිට්. කාගේ වටේ කෝණික ප්‍රවේගයද කියලා තියෙනවද? දණ්ඩේ නිදාස් කෙලවරට වැඩි ඇලේ මැටි ගුලිය ලක්ෂ්‍ය ස්කන්ධය කාගේ ගැටීම මොහොතකට පසු පද්ධති මම හිතන්නේ මේක වටේ තමයි අහලා තියෙන්නේ. ලක්මුණ ලක්ෂ්‍ය වටයිද කියලා කියලාත් නැහැ. මේ දෙන්නේ ඉතින් ඒක තමයි එන. ඒක ගෙසින් ගාව මේක වටේ තමයි අහලා තියෙන්නේ. හරි එහෙනම් මේක වටේ ඇති කරන මේ පෙරගම්මතාවයට එන්නේ ඉතින් මේ දණ්ඩ හෙල්ලෙන්නේ නැහැ නේ. මේ මූ ඇවිල්ලා තමයි වදින්නේ මෙහෙම. එතකොට මේ ලම්බුදුර ගන්න ඕනේ. එතකොට අපි MVR දාන්න ඕනේ. එතන M ලිව්වා V ලිව්වා R එන්න ඕනේ මේ දුර. දණ්ඩ දිග L නේ. එහෙනම් මේකට එන්න ඕනේ මේ ඇල්ෆා එන්න L cos alpha. රයිට්. ඒක සමාන වෙන්න ඕනේ පසුගම්මතාවයට. දැන් මේ සිස්ටම් එකම ගත්තොත් දණ්ඩෙන් එන එකට එන 3න් 1යි ml වර්ගය. ඊට පස්සේ ප්ලස් මේ මෙතන දැන් ඇරිලානේ තියෙන්නේ. එතකොට යාගෙන් යනවා ml වර්ගය. ඊට පස්සේ එන්න ඕනේ රයිට් මේ තමයි මුළු i එක මේ පෙරගම්මතාවය මේ දැන් පසුගම්මතාවයට එන්න ඕනේ ඔන්න ඕක ඔමේගා. එහෙනම් මේක සුළු කරගන්න ඕනේ. 3න් වැඩි කරාම මේක මෙතනට යනවා. මේක 3ක් වෙනවා. තව L එකක් කපන්න තිබ්බා. මේක සිම්පල් එළුයි කැපිටල් එළුයි කවර මෙල් ලියම් පිස්තුනටල මේ හරි. එතකොට මේකේ කෙල්ලයක් කැපිලච් යනවා. රයිට්. එහෙනම් මේ පදේ මේ පල්ලෙහාට දාන්න තියෙන්නේ 3imb cos alpha ඉන්න මේ දෙකේම
m ධන m එකක් කියන්නේ නැහැ නේ. මෙතන 3im සීන් එකක් තියෙනවනේ. මෙයා තමයි උත්තරේ. 3 උත්තරේ. මේක නම් අඩුවෙන් කියවන්න තියෙන OPM ප්‍රතිදානකයි වෙන්න ඉවර උපරිම වෝල්ටේජ් දාලා බෑනේ මේ වෝල්ටේජ් ලාභේ. මේ හැරි සැචුරේට් වෙලා තියෙන්නේ. මෙන්න මේ හැරි තමයි මේ වර්ධක සීන් එක වෙලා තියෙන්නේ. එහෙනම් VO මෙන්න මේ පොයින්ට් එක ගා මේ පොයින්ට් එක දත්ත තියෙනවා. 12.1 බෙදුවා නම් හරි මෙතන තියෙන කවුද? 110 වගේ සීන් එකක් තියෙනවා. ඒතකොට මේක 121 නේ තියෙන්නේ. 120 කියන්නේ 11 වර්ගනේ. එහෙනම් මේක සුළු කරාමනේ 11 සීන් එකක් තියෙනෝනේ. 11 සීන් එකක් තියෙන ඒවා උත්තර දෙකක් තියෙනවා. කර්මයටම අයියෝ දැන් තියාගන්න එපා. 121 බෙදීම දැන් ඉතින් පිළිවෙලට කරන්න ඕනේ. මේ මුක්කුරු මේ ඉන්නේ මයික්‍රෝ 12 බෙදීම මේවා ඉතින් මෙව්වනේ මේ මොනවද මේ කාර්යකාරකමක මේ ඕපන් ලූප් එකක් එන්නේ මේ ඕපන් වගේ වල මේ මයික්‍රෝ වල යන්නේ මේ මයික්‍රෝ වල ඕපන් එක මෙන්න මේක තමයි එන්න ඕනේ උත්තරේ. බලමුකෝ කොහොමද තියෙන්නේ ලියලා බොරුවට 1 2 1 මේ ඊළඟට මෙතන 12.1 ලිව්වා 11 110 මේක මයික්‍රෝ හින්දා 10 රින 6ක් වෙනවා 10 බල 6ක් වෙනවා ලොකු බලයක් එන්නේ මේ පට්ට ලොකු වගේක් වෙනවා 11 සීන් එකක් තමයි තියෙන්නේ බල ගොඩාක් වදිනවා බල ගොඩාක් වදින මම සුළු කරන්නේ නැහැ මට බෑ මේ සුළු කරන්න කුඩා ගෝලයක ද්‍රව්‍ය ඝනත්වය මෙච්චරයිලු රයිට් උස මිනුම් සරාවක් තියෙන මොනවද යන්නේ මේ පාඩම රයිට් මේ ආන්ත්‍රපේයක සීන් එකක් ගිහලා තියෙන්නේ ඝනත්ව වෙනස ගන්න ඕනේ මොකද දෙන්න ඕනේ එතකොට ආන්ත්‍රපේයක අනුලෝමවල තියෙනවා ඩීරිනර් ඕනේ තව R වර්ගෙත් එන්න ඕනේ මොනවද ඉලක්ක දන්න ඊට යට ඉන්න ඕනේ බලමු මොනවද මොක්කුද එන්නේ කියලා V දීලා තියෙනවා ඝනත්ව දීලා තියෙනවා මුලින්ම යන්නේ ජලයලු දුෂ්ටාවිතාවය මෙච්චරලු ඊළඟට දෙවෙනි අවස්ථාවේදී 800යිලු ඝනත්වය මෙච්චරයිලු දුෂ්ටාවිතාවය මෙච්චරයිලු මොනවද අපෙන් ආන්නේ ආන්ත්‍රය ගහන්නේ අවස්ථා දෙකේ එකම ගෝලෙනේ මේ එම ගෝලෙම තියෙන මේ එම ගෝලෙම තියෙන හේන මේක වෙනස් වෙලා තියෙන ඝනත්ව අතරයි මෙන්න මේකට ඇගීම ගන්න කියන්නේ. එහෙනම් අපි හොයන්න යන ප්‍රකාශනය ගමු එහෙනම් අපි හොයන්න යන v නේ. එහෙනම් v ප්‍රොපෝෂනල් වෙලා තියෙන ওই ඝනත්ව අතර වෙනසට. කවුද ඝනත්ව අතර වෙනස මෙතන 800 තියෙනවා රයිට් 1200 400ක් වෙනවා. ඊට පස්සේ ඒක හරියට සාර වැඩක් නැහැ නේ ඊට එන්න ඕනේ. ඊට කීයද මේකේ තියෙන දෙකේ සීනයක් තියෙනවා බෙදීම දෙක. රයිට් ඊට පස්සේ 24ට දාමු 24 තමයි එයාගේ ආන්ත්‍රයක තිබ්බේ ඒ වෙලාවේ ඝනත්ව වෙනස 1200යි 1000යි නේ තියෙන්නේ. ඒතකොට 200ක තියෙනවා. එයාගේ කීය දෙන්න ඕනේ ඊට වැලියු එක එයාගේ ඊට වැලියු එකට එන්න කීයද ඒකේ එක සීනයක් තියෙයි. මුන් දෙන්න බෙදලා දාමු. එතකොට කැපී යාමක් වෙනවනේ බුලි මේ එක වෙනවනේ 24 වනේ. මේක ආවේ. ටිප් වෙන්න පුළුවන් පරිස්සම සුළු කරගන්න. මොනවද දන්නේ මේක කේන්ද්‍රීය සිස්ටම් එකක් වගේ විද්‍යුත් ශේෂ්ත්‍රෙත් අහනවා වගේ තව 2q charge මොනවද තියෙනවා charge දාලාද කොහෙද හරි බලමු රූප වෙන්න ඇති පරිදි අර ඒ සහ බාහිර අර 2යි ඒ 2යි තියෙනවනේ හරි දැන් එහෙනම් ගෝලීය කබල සන්නායක කිව්වම මත තියාගන්න නැතුනේ විද්‍යුත් බල රේඛාව මේවා යන්න බෑනේ 3යි තියෙනවා 4යි මේ චිත්‍රයට තේරෙනවා රයිට් කබලක් තියෙන්නේ මූට 2යි කිව්ව එකක් දීලා තියෙන්නේ ඒතකොට උගෙන් බල රේඛාවම පිට වෙනෝනේ ඒ ටික කැච් කරගන්න ඇතුළේ රිනල් රේර් එකක් තියෙන ඊට පිටට එන්න ඕනේ 4යි කිව්ව අරයත් එක 6යි කිව්ව එකක් එන්න ඕනේ පිටට 6යි කිව්ව එකක් තියෙන්න ඕනේ එහෙනම් 6යි කිව්ව එකක් යන්නත් ඕනේ දැන් නම් ගේම ගහන්න වෙන මෙතනින් පස්සේ මේ ඇතුළේ නම් කිසිම බල රේඛාවක් තියෙන්න බෑ මේ charge නැහැනේ ඒ හින්දා අනිවාර්යයෙන් මේ ටික ඔක්කොම මේ බිඳුවක් එන්න ඕනේ 2යි වෙනකම් බිඳුවක් එන්න ඕනේ මේක වර්ධිනවා මේ 2යි වෙනකම් බිඳුවක් නැහැ මේක ගෝල්ඩ් වර්ධිනවා අනිත් තුන් අයින් කරන්න බෑ අප්පා 1යි අයින් කරන්න පුළුවන් හරි අපි දැන් මේ ටිකට ගේම ගහමු මෙන්න මේ තැන් දෙක අතර මෙතෙන්ට බලපාලා තියෙන අර 2යි කිව් charge එක විතරයි මූගේ 2යි කිව් ඉන්නවනේ ඒ ගෝලයක මේ විද්‍යුත් ශේෂයකට ඇතුළේ එකාගේකට බලපාන්නේ මේ දැන් මේ ගෝලයක් ගත්තොත් මේ ගෝලයක ගත්තොත් මේ මූගේ ඇතුළට බිඳුව එන්නේ ඊයේ වෙලාවගේ ඇතුළේ ඊයේ බිඳුවයිනේ රයිට් අර මොකක් හරි charge එකක් තිබුගේ බලපෑමක් එනවා හරි මේ කොහොම හරි මේ තීරි මත තියෙනවා මේවා හදන්න මෙයාගේ එතකොට මේ හැරි වෝල්ටේජ් එකට ගහුවොත් මේ අරුන්ගේ වැඩක් නැහැ එතකොට එන්න ඕනේ 2යි කිව් බෙදීම මේ හැරට වගේ වදින්න ඕනේ 2යි කිව් බෙදීම මේ එයාගේ අර එකේ තියෙන 2යි නේ ඒ හැරට වදින්නේ ඒ වගේ මෙතනට වදින්නේ කවුද එතකොට මේ 2යි කිව් බලපෑම තියෙන අනිත් තුන්ගේ බලපෑමක් නැහැ නේ දල වශයෙන් එතනට වදින්න ඕනේ එතකොට 2යි කිව් බෙදීම මේ 3යි ඊට පස්සේ මෙතනට වදින්න ඕනේ කීයද මෙතනට වදින්න ඕනේ
ඔක්කොම 6යි කියුණා 6 කියුවේද මේකේ දාරේ 4යි නේ 4යි මේක නම් නිකන් එක වගේ ඉලක්කමක් තියෙන්නේ කියුබ් බෙදීමෙන් දෙකට දෙක කැපිලා යනවනේ කියුබ් බෙදීමේ මේකේ භාග ඉලක්කමක් ඇවිල්ලා තියෙන්නේ එයා කොහොමවත් අඩුයි කියන්නේ මේ වගේ තැනකට આવොත් එයා භාගයක් වගේ යනවා ඒකට නම් හරි ඊට පස්සේ ආයමත් මේ පුෂ්ටෙන් පටන් ගන්නකොට එකට වඩා වැඩි ඉලක්කමක් මේ එකට වඩා වැඩි එකක් එන්න ඕන එකට වඩා වැඩි එකක් එන්න ඕන මේක 6 බෙදීම 4යි නේද එතකොට 3 බෙදීම දෙයක් තියෙන්නේ නැවත බලමු 2යි කියුබ් බෙදීම 2යි කියන්නේ 1යි ඔව් මේක එකට වඩා වැඩි එකක් එන්නේ එකට වඩා වැඩි එකක් එන්න ඕන මේක දැනින් යන්න ඕන එතකොට ඒ පොයින්ට්ස් දෙකට ගහගත්තා නම් හරි වගේ මට පේන විදියට එතකොට නැවත මේ හරිය පොඩ ව්‍යාකූල වුණා දැන් නැවත කැල්කියුලේෂන් එකක් දාමු මොකක් කර ටිප් වුණාද කියලා බලන්න නැවත බලමු මේක 2යි කියුව තියෙන මේ මෙතන පේන්නේ නැහැ වඩා ඊට 2යි කියුවේ 2යි කියුවේදීම 2යි එතකොට එන්නේ එකක සීන් එකක් මෙතනට ගත්තොත් එන්න ඕනේ කියුබ් 2යි කියුවේදීම 3යි එයා කොහොමද භාග ඉලක්කමක් මෙතන එක්කෙනාට එන්න ඕනේ මේකන වැඩකුත් නැහැ යනම් හොයලා මෙයා වැදගත් වෙනවා එළියට එන්න ඕනේ ඔක්කොම charge එක 2යි කියුව 6යි කියුනේ එතකොට 6යි කියුවේදීම මේක වර්ග වෙනවානේ මම පිස්සු නටලානේ තියෙන්නේ වර්ග වෙනවානේ ඉතින් තව පොඩ්ඩෙන් වෙනාදලා යන මේක වර්ග වෙනේ හින්දා මේ මෙව වෙන්න ඕනේ හරිද මෙතන මම වර්ග කරලා නැහැ විනාශ වෙනවා මෙතන හරිද 2යි කියුවේදීම මේ 2යි වල වර්ගය එන්නේ මෙතනම වර්ග කරලා නැහැ තව පොඩ්ඩක් නිප් වෙනවා දැන් නම් මෙතන ඉඩක් නැහැ වගේ 2යි කියුවේදීම 4යි වල වර්ගය වැඩක් නැහැ ඒ වර්ගෙ ලියලා රයිට් ඊළඟට මේ මෙතන එකට ගහමු එතනට එන්න ඕනේ එතකොට 6යි කියුවේදීම මේ එතන 4යි නෙදී 16යි එතකොට මේක නම් අනිවාර්යයෙන්ම මේ භාගයක් තියෙන්නේ මේ 2යි 1යි 4යි භාගය සීනයක් තියෙන්නේ මුගේ නම් භාග සීනයකට වඩා අඩු මේ 16 නේ 16 නම් මෙතන 8ක් වෙන්න ඕනේ භාගයක් එන්න 8ක් වෙන්න ඕනේ භාගයක් එන්න ඉතින් මේකේ මේ භාගයක් නෙමෙයිනේ තියෙන්නේ කියන්නේ ඊට අඩු එකක් එන්න ඕනේ එහෙනම් මෙයාට වඩා මේ අනිත් එකගේ අඩු වෙන්න ඕන 4යි ඉද්දි මේක ඩවුන් යනවා මේ කොහොමද ඩවුන් අඩු වෙන්න ඕන අඩු වෙන්න ඕන මේක උත්තරේ ඒකට වෙලාවක් ගියා ටිප් වෙනවා තා පොඩ්ඩේ තුන උත්තරේ ඒක හදන්න පුළුවන් ලස්සන ෂේප් එක නිකන් වාට ගහන්න කියලා වෙලවට ආරමක් වුණා ඒක හරි අපි දැන් මේක බලමු රූපේ වෙන්න ඇති පරිදි LD කියනොත් මොනවද මන්ද දණ්ඩක් තියනවලු ධන කිව්ව ඍණ කිව්ව තියනවලු සමානයි විවිධ විශේෂයක් තියෙනවා එහෙනම් මේ පැති වල බලෙන්න ඕන මෙයාගේ මෙහෙට එන්න ඕන EQ දෙන්නම සේම් පද්ධති මත කියන සඵල බලය ශුන්‍ය නොවේ ශුන්‍යයිනේ පොලි මේක වැරදි පද්ධති මත ක්‍රියා කරන සඵල ව්‍යවර්තයේ ශුන්‍ය නොවේ කියලා කියන්නේ සඵල ව්‍යවර්තයක් තියෙනවනේ මේක එකම රේඛාවේ ප්‍රතිවිරුද්ධව නැහැනේ අනිවාර්යයෙන්ම ශුන්‍ය නොවේ කියන එක ගත්තොත් නම් ව්‍යවර්තයක් තියෙනවාට ශුන්‍ය නොවේනේ තියෙන්නේ ශුන්‍ය නොවේ B හරි 180ක් වන විට අස්ථාය සමුදාය පවත්තේ 180 කියන්නේ මොකක්ද මේක ඕන නේද මේක ඕන 180 කියලා කියන්නේ ඒක මෙහෙම තියෙනවා කියන එක එතකොට ඒ කියන්නේ මෙයා මෙහෙම කැරකිලා මෙතනට එන්න ඕනේ කියන්නේ මෙතන ධන කිව් තියෙන්න ඕනේ මෙතන ඍණ කිව් තියෙන්න ඕනේ ඍණ කිව් තිබ්බොත් එතන ෆෝස් එක එන්නේ මේ පැත්තට අරගෙන ෆෝස් එක එන්නේ මේ පැත්තට අපෝ ඒක අස්ථායි මේක චුට්ටක් කර අපි දැන් මෙහෙම විස්ථාපනය කරා කියලා හිතන උරයට. ඒතකොට අරගේ ෆෝස් එක මෙහෙටනේ තියෙන්නේ. මෙයාගේ මෙහෙටනේ තියෙන්නේ. මේක චුට්ටක් අපි කැරකුවා කියලා හිතමු. එතකොට මේක මෙහෙම වුණොත් මෙහෙම වෙලා මේක කැරකිලාම යන්න බලනවා. අස්ථායි තමයි. ඒකත් හරි. ස්ථායි නම් අය මුල් තැනට එන්න ඕනේ. මුල් තැනට චුට්ටි ස්ථාපන නැතුව මුල් තැනට එන්න ඕනේ. මේක නෑ එහෙම අස්ථායි මේ පොඩ්ඩක් දුන්නා කැරකිලායි මචං. මෙන්න මේ පැත්තට තියෙන එක ධන කිව්. ඒකේ ෆෝස් එක මෙහෙට තියෙන්නේ. ඍණ කිව් එක මෙහෙට තියෙන්නේ. මේක ස්ථායි. විද්‍යුකේශී නාලය. එල්ගම්බුර මොකද්ද මේ කියන්නේ කතා ගොඩයි තියනවලු මේ මොකද්ද මේ තියෙන්නේ මේ කේශි උද්‍යමනයක් යනවලු එච් එකකට ඉතින් ගැඹුරක් එල්ලු මේකත් එල්ලු මොකද්ද ඉතින් කියන්නේ ඊට සාංගිල්ලක් දාලා ඒ මොකක්ද එකක් කරනවලු
ආ මේ මූ උඩට උස්සනවා ඊට පස්සේ උඩට උස්සම මේ චෙක් කරන්න හදලා තියෙන මේ උපරිම ජල කඳ වගේ සීන් එක. මේ උඩට උස්සට පස්සේ දරා ගන්න පුළුවන් ටික උපරිම ටික තියාගෙන ඊටු ටික මේව කරන්න පුළුවන්. අපි හොයලා බලමු කොහොමද දරා ගන්න පුළුවන් උපරිමගේ කීයද කියලා. ඒ උපරිමගේදී මෙන්න මේක ස්ට්‍රක්චර් කරන්න ගන්න. හරි හැඩේ වගේ වෙනවා. අපි උපරිම උස හොයලා බලමු දරා ගන්න පුළුවන් උපරිම උස මොන වගේද කියලා. මේක කේශිකුත් ගන්න ප්‍රකාශන ලියුවා නම් හරි මුලින්ම. ඒකේ එච් කෙලවරට යනවා කියලා නේ කියන්නේ අපි දැන් දන්නවනේ එතකොට. මේක ඉක්මනට හදන්න ඕනේ ලෑ යන්න. එච් රෝජි වේදීම 2T වේදී මාර්. දැන් අපි දාමු උපරිමයේදී දැන් මෙතන ප්‍රෙෂර් එක P නෝට් නම් මෙතනට එද්දි 2T වේදී මාර් එකක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ නැවත මෙතන H එක හේතු කොටගෙන H රෝජි එකක් එන්නත් ඕනේ. ඊට පස්සේ මෙතන ප්‍රෙෂර් එක හරි දැන් මෙතන ප්‍රෙෂර් එකට පනිද්දි මෙතන ප්‍රෙෂර් එක පනිද්දි දැන් P නෝට් එකක් අඩු වෙන්නත් ඕනේ. P නෝට් එන සෝරි 2T වේදී මාර් එකක් අඩු වෙන්න ඕනේ. ඒක P නෝට් ඉක්වල් වෙන්න ඕනේ. ඒතකොට P නෝට් කැපිලා යනවා. මේක පැත්තෙන් ඒතකොට එනවා H රෝජි සමාන 4T වේදී මාර් කියලා එකක් එනවා. ඉතින් 4T වේදී මාර් මේ මොකද්ද මේ තියෙන 2T වේදී මාර් නේ. මේ වගේ දෙගුණයක් එන්න ඕනේ. මේක 2H කියන්නේ කැපිටල් H කියන්නේ 2H. ඒ කියන්නේ 2H එකකට දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට. ඒ කියන්නේ උපරිම 2H නම් පන්නන්න බෑ. දැන් බලමු මේක දැන් ඇඟිල්ල තියලා මේක දැන් ඇඟිල්ල තියෙන මේ L එක 3H උනත් අපි දැන් L එක 3H නම් ඉතින් අනිවාර්යයෙන් වතුර ලීක් වෙනවා. 2H නේ දරා ගන්න පුළුවන් උපරිම. ඉතින් මේ L එක අඩුයි මෙන්න. L එක අඩුයි ඒ කියන්නේ මේ H ට වඩා අඩු එකක් මේකේ තියෙන්නේ. එහෙනම් L ධනේෂ්ම තමයි මේක දරා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. බෑ කරගත්ත හැකි. උපරිම එක 2H. දරා ගන්න පුළුවන් උපරිම එක 2H. ඒක පෙන්නුවා නම් මේ රෙද්ද අපි දැන් L ලාගේ වැඩි කියලා දුන්නා නම් H ට වඩා එහෙනම් මේක තමයි මං ගහන්නේ. හරිද? මේක හැරෙට මේක එන්න ඕනේ. හරිද? බලමු ඊළඟ 34 මේක නම් පොඩ්ඩක් ගේමක් ගහගත්තා මම ප්‍රශ්න කියවන්න හිතෙන්නෙත් නෑ වගේ නිකන් උෂ්ණත්ව විචලන යන්නේ මේ හරස්කඩ වර්ගඵල අඩු වෙනවානේ. ඒකට උෂ්ණත්ව අනුක්‍රමණයට එන්න ඕනේ කවුද ඒකට? කිව්ඩොට් බෙදීමේ ශ්‍රේණිගත වල මේ වෙනස් වෙන එක මැටීරියල්ස්. ඒතකොට ඒ අඩු වෙනවා නම් සම්පූර්ණාගේ වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙහෙම මේ වෙලා ඊකට මේ 3 එන්න ඕනේ. මම හරියට කියෙවෙත් නෑ මේ හරි රූපේ පැවති චුම්බකයක් තියෙන නිශ්චලතාවයෙන් ආරම්භ කරනවා ඊට පස්සේ ඇලුමිනියම් හොඳයි ඇලුමිනියම් කියන්නේ මේ වාර යකඩ වගේ වනේ මේ හරියට ඇලුමිනියම් මේ වාර නිකන් එකපාරට කාන්දම් වගේ ඇලෙන්න යන්නේ නැහැ හැබැයි අර මේ සුලිදාරය තියෙන්න පුළුවන් මේක න ะ මෙහෙම අතෑරියොත් මේක සුපරිසන්නයක් වුණොත් තවත් මේ නියම වැඩක් දාගිත පා කර ගන්න පුළුවන් වෙයි මේක මේ දැන් මෙහෙම අතෑරියට පස්සේ මේක වැටෙනවා නේ. ඒතර වැටෙනකොට මේක සුලිදාරා එහෙම හට ගන්න පුළුවන්. සුලිදාරා දැන් මේක එන්න එකක් නේ ළඟට එන්නේ. ඒතර මෙයා එන්න එකක් විතර පේරුණොත් මේක විකර්ෂණයක් වෙනවා. ස්ලෝ වෙනවා. G වලින් වැටෙන්නේ නැහැ. G ට අඩුයි තෝරන්නේ වැටෙන්නේ. ඉතින් ෆෝසස් ගැන කිසිම වැලියු වගේක් දීලත් නැහැ. එහෙනම් ගෙස් එකක් ගන්න ඕනේ. එහෙනම් අපි හිතමු මේක මේ ප්‍රේරණුන් නැහැ කියලා. පරිවාරකයක් කියලා හිතලා අපි බලමු පළමු තප්පරය. මේ පළමු තප්පරේදී. එතකොට S සමාන විටන භාගය T වර්ගය. භාගයයි AT වර්ගය. මේ එතකොට 5ක් නේ එන්නේ. එකේ වර්ගය 5යි එන්නේ. එතකොට සුළු කරාම හරිද? S සමාන භාගයට තමයි 5 එන්න ඕනේ. 5 එන්නේ ගුරුත්වයට දෙවටනවා න ะ. ඉතින් මේකට වඩා අඩු එකක් වෙනවා. ඊට වඩා අඩු ෆෝස් එක එන්නේ 5ට වඩා අඩු ඒවා තියෙන උත්තර මේක විතරයි තියෙන්නේ. මේක ගත්තා නම් හරි. එක ගත්තා නම් හරි. ඒක අර ගෙස්සක් ගන්න ඕනේ ඒක නිකන්. අර ආර වෘත්තාකාර පුඩුව මේ පුඩුවක් තියෙන B මොනවද අහන්නේ මේක ආරයිට සපල බල බිඳුව මේ සපල බල යහන්නේ බිඳුව ශුන්‍ය කැල්කියුලේෂන් ඕනේ මම හිතුවා විවර්තයක් මොකක් කරේ ආයි කියලා. විවර්තයක් ඇත්තෙත් නැහැ. මොනවද මේ කියන්නේ? A B C D A මාධ්‍ය හරහා ගමන් කරන ඒකවර්ණ ආලෝක උපකිරණ පතේ මොනවද? හරි කිරණාවයක් යනවා කියලා කියන්නේ මේක දැන් මේ සමාන්තර ප්ලේට්ස් නේ තියෙන්නේ. ඒ කියන්නේ n sin θ එක. දැන් මෙතන කෝණේ θ කියලා ගත්තොත් මේ හැමෝගෙම මෙහෙම වදිනවනේ මේ කෝණේ මේ පතන කෝණ තියෙන්නේ. එතකොට n sin θ ගුණිතේ නීතියක් ඕවල. එතකොට දැන් n එක වැඩි කට්ටියක මේ මෙයා අඩු වෙන්න ඕනේ කෝණේ අඩු වෙන්න ඕනේ. කෝණේ අඩු කියලා කියන්නේ n එක වැඩි කියන එක. n එක වැඩි කියන එක නෑනේ මේ දැන් මෙයාගේ කෝණේ වැඩි ඒ කියන්නේ n එක අඩුයි. දැන් මේක ඇහැට පේන වැඩිම කෝණේ තියෙන කාටද කියලා බලමු. මේක වැඩිම කෝණේ තියෙන කාටද ඇහැට පේන ආදී යනවා නම් නිකන් මේ ඒට තමයි වැඩියෙන්ම තියෙනවද D මම දැන් මෙතන කැත කරලා මොන හරි දෙයක් වෙන්න පුළුවන්. මම මේක ලොක් කරගන්න. අපේ ලොජික් එක තමයි n එක වැඩි නම් මේ රයිට් කෝණේ වැඩි මේ කෝණේ අඩු වෙන්න ඕනේ. දැන් බලමු මේකේ වැඩිම එකක තියෙන එක මෙතන තමයි වැඩිම තියෙන්නේ. මෙන්න මේ මූගේ වැඩි වගේ වෙන්න. උගේ ඇලේ පට්ටනේ ලොකු කෝණයකින් ඇදලා තියෙන. උගේ තමයි n එක අඩුම වෙන්න ඕනේ. උගේ තමයි අඩුම තියෙන්නේ. ඒතකොට අඩුම තියෙන උන් කවුද ඉන්නේ එහෙනම්?
මේ C ඉන්නෝනේ ආව මේක තියෙනෝනේ 3 දෙනෙක් ඉන්න අප්පා එන අපි දැන් හොයලා බලමු අඩුම කෝණ තියෙන කාට මේ අඩුම කෝණෙම මූ අඩු මේ ඇහැට පේන හොඳටම පේන රයිට් මූ තමයි අඩුම එක D තමයි අඩුම එක වැඩේ කොට සුන්දරයි ගෙන්නම් ගත්තොත් ඒත් ඉතුරුන දෙන්නේ දැන් නම් ඉතින් ඉතුරු දෙන්නවා තමයි ගියා කරන්න වෙන අයියෝ කවුද ඉතුරුලා තියෙන්නේ AB ඉන්නවා මේ දැක්ක ගමන් තේරෙන්නේ මූගේ වැඩි මූගේ අඩුයි හොඳලාට ඒ කියන්නේ මෙයාගේ තමයි වැඩි කෝණයක් තියෙන්නේ එයාගේ වැඩි නෑ එයාගේ එන්න එක අඩු වෙන්න ඕන හරිද ඒගේ අඩු වෙන්න ඕනේ B ගේ වැඩි වෙන්න ඕනේ මෙයා උත්තරේ B වැඩි වෙන්න ඕනේ ඒ අඩු වෙන්න ඕනේ ඒගේ වැඩි කෝණේ අරුගේ අඩු ඊට වඩා මේක තමයි හොඳ උත්තරයකට තියෙන්නේ මේ මොනවාද මේකේ දැන් තියෙන්නේ බලමු සිලින්ඩරයක් තියනවලු මොනවද මන් දෙකක් තියනවලු වර්ගඵල 1යිලු පුෂ් කිරීමක් කරනවා ජලයේ පිරී ඇතිසේ P නෝට් ඝර්ෂණ රහිතයි මොනවාද මේක යන්නේ පාඩම මොකද්ද ඒකාකාර ව්‍යාප්තිය 2500යිලු ටැංකි තියනවලු 2.2 රූපෙත් පේන එක නා ජලයේ ඝනත්වයක් දීලා තියෙන බර්නිලිද මොනවද දාන්න ඕනේ බර්නිලි තමයි දාන්නේ පොයිසල් දාන්න බෑ තිරස්නලයක් නෙමෙයි නේ බර්නිලි ඝර්ෂණ මුකුත් අර මේවා නෑ රයිට් හරි බර්නිලි දාන්න ඕනේ එහෙනම් මෙතන ප්‍රෙෂර් මෙතන තියෙන එකට මෙතන එකට සමාන කරොත් මෙතන එක්කනට එන්න ඕනේ නම් P නෝට් ප්ලස් හැබැයි මෙතන ඉන්න P නෝට් එකක් වදිනවනේ ඊට පස්සේ මේක 2500 නේ තියෙන 2500 වෙදී මේක වර්ගඵලය කිරීම ලස්සන සුපිරි එක කියලා දීලා තියෙන ඔක තමයි ප්‍රෙෂර් පාර්ට් එක ඉතින් මේක විශාල ටැංකියක් කියලා බලමු එහෙම මොන හරි තියෙනවද කියලා ඒව ගැන මේ සිදුරත් බලමු සිදුරු සාමේ කුඩා සිදුරක් කියලා කියන්නේ ඒකත් එක්ක බලද්දී නරු ලොකුයි කියන එක තමයි ඒව ගණන් ගන්නත් එපා එන එනාගේ වේගය බිඳුවයි කියලා ගමු එහෙනම් මෙන්න මෙතන තියෙන එකගේ වේගය HOG පාර්ට් එක අපි විවර්ෂ තුනට මේ කියලා ගමු එතකොට එන්න ඕනේ HOG ට එන්න ඕනේ කීයද එන 0.2යි රෝට කවුද දාන්න ඕනේ මේකේ වතුරනේ 10 බල 3 G ටත් එන්න ඕනේ 10යි ලීට අඩුකුත් නැහැ මූල එක කරන්න තිබ්බ අපරාධ ආවක සමාන වෙන්න ඕනේ මේ ඊට යන එක ඊට යන එකට එන්නේ P නෝට් ප්ලස් භාගය රෝ වර්ගනේ භාගය රෝ වර්ගය දැම්ම නම් හරි යාගේ HOG එක බිඳුවයිනේ P නෝට් කැපිලා යනවා එහෙනම් භාගයයි රෝ v වර්ගය කියන එක මේ 1000 තියෙන අපි පස්සේ සුළු කරගමු. මෙතනින් එනවා 2500යි. අතනින් එනවා 0.2යි 1000යි 2000ක් වගේ එනෝනේ. 4500ක් නේ ආවි. 4500යි මේ දෙකෙන් වැඩි වෙන්නත් ඕනේ. ඒතකොට 9000ක් ආවා. 9000න් බිඳු 3ක් කැපෙනවානේ මේ රෝ එක 1000යිනේ. ඒතකොට 9ක් කියන්නේ නෙමෙයි සුළු කරන්න තියෙන v3යි. ඔන්න ඔය ගෙන්න ඕනේ. ඒක සුළු කරන්න තියෙන බර්නිලි දාලා. ස්ට්‍රීම්ලයින් මේ දෙකට බර්නිලි දාලා ගත්ත අර IT ළඟ බලමු මොකද්ද මේ කියන්නේ කියලා 18යි v කියන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා දීලා තියෙනවා 6යි ඕම් මරා කියන්නේ මේක සූරි ප්‍රතික 7යි මේ දෙක අතර ඩිෆරන්ස් එක ගන්න. ඉතින් අපිට මේ දෙක අතර සමය ගන්න පුළුවන්. මෙයා දැක්ක ගමන් අපිට තේරෙනවා මේ දෙක අතර සමය කීය දෙන්නේ කියලා 2යි කියලා. රයිට් මෙයා 2යි. ඊට පස්සේ මෙයා 4යි. එහෙනම් ඔක්කොම 6යි වගේ දැන් එක. මේ දෙක අතර ඩිෆරන්ස් එක තමයි අපි වක්‍ර වහලා තියෙන ඉබ්බවන්තර කීයද කියලා. කියන්නේ මෙයාගේ ඉබ්බවන්තර තමයි මෙතනටත් වදින්නේ. හරිද මෙයාට දැන් 2යි මෙයා 4යි යන සමග මෙයාගේ 6යි. එතකොට මෙතන තියෙන 3යිනේ. දැන් මෙතන 3යිනේ. එතකොට 6යි 3යි කීයද එතනින් ගහන්න එතකොට. 6යි 3යි නැවත 2යි. ඒ කියන්නේ නම් මෙතන 4 තියෙනවා. 4 තියෙනවා මෙතනට 2ක් ආවේ. මේ ජාලෙම 2යි. එහෙනම් මෙතනට දැන් 18ක් නේ තිබ්බේ 18 කඩන්න ඕනේ. එහෙනම් මෙයා 4ක් කඩා ගන්න මෙයා 2ක් කඩා ගන්න බෑනේ. එහෙනම් මේ දෙක අතර ඩිෆරන්ස් එක. මේ දෙක අතර ඩිෆරන්ස් එකට එන්න ඕනේ නම් 18 බෙදුවා 6න් ඒකෙන් 2ක් කැච් කර ගන්න ඕනේ. එතකොට 3යි 6ක් එන්න ඕනේ. එහෙනම් මේ දෙක අතර විභාන්තර 6 කියන්නේ මේ දෙක අතර විභාන්තරෙත් 6යි. ටෝටල් ඩිෆරන්ස් එක නම් මේ දෙක අතර 6යි. අපි දැන් දාන්නේ මේ කලින් මේක ශ්‍රේණිගත කරාන් පස්සේ දෙකක් ආවේ. එහෙනම් මේක සම ගෙහුවානේ මේ දෙන්නගේ. එතකොට 2යි 4යි නේද 2යි v එන්න ඕනේ කියන්නේ. මේ ගානට 4යි 2යි තියෙන්නේ. 4යි 2යි මේ 6යි v ෆුල් ඩිෆරන්ස් එක 6යි v නේ ආවේ මේ දෙක අතර. මූ 4යි මූ 2යිනේ සමයකට ආවේ. ඒ මේ 2යි v ම තමයි මෙතනට කියලා තියෙන්නේ. 2යි v එන්න ඕනේ. ඒකත් ගොඩ. මේ මොකද්ද බලමු මේකේ කියන්නේ. මේක තියෙනවා නාභිදුර 10ක් වෙනවලු උත්තර කාචයලු තියෙන්නේ. එතකොට මොකද්ද කියන්නේ කාචය මගින් වස්තුමාන සමාන මේ සමාන කියන්නේ 2යි f සීන් එකක් තියෙන්නේ. එහෙනම් කාචය මෙහෙම තිබ්බොත් මෙහෙම තියෙනවා. එහෙනම් 20ක් දුරකින් තමයි තියෙන්නේ මේ ඩයල් එකේ කියන්නේ ඔබ්ජෙක්ට් එක. හරි ඊට පස්සේ කියනවා වෙනත් උත්තර කාචයකින් ප්‍රතිස්ථාපන කරගෙන මූ ගලවලා වෙන එකක දානවා කියලා කියන්නේ එහෙනම්. වෙන එක්කෙනෙක් දානවා. අර සෑදෙන ප්‍රතිබිම්බ උඩුකුරු කිව්වම බස් නම් අතාත්තික උඩුකුරු වෙන්න ඕනේ. රයිට් මං හිතන්නේ ඒ වගේ දෙයක් තමයි. එන අතාත්තික එන්න නම් එන මේ හයි කියලා තියෙන කාචේ ඒ දැම් දාපු කාචේ එහෙනම් F එක මේක දැනක තියෙන්න ඕනේ. ඇයි F ට ඇතුලෙන් තියෙන්න බෑනේ. එහෙනම් මේ 20 කියන එක්කෙනාට වඩා වැඩි වෙන්න ඕනේ F එක. එහෙනම් F2 මේක එන්න ඕනේ. 5 එන්න ඕනේ.
රූපේ දැක්කන පාරදී මොනවද මේ දාලා තින්නේ? දී කුට්ටේ දිනවලු, බීකරයක් තියනවලු. රයිට් හරි බීකරේ කොට තඹ තැටියක් දාලා තින්නේ නේද? රයිට් ඊට පස්සේ ගැලී යනවා වැටේ. හරි මේක තඹනේ ලෝහනේ ඝනත්වය වැඩි කියන්නේ. එතකොට දැන් මේකෙදි නම් මේ රයිට් මේකේ ලී එකක් පායනවා මෙයත් පායනවා දෙන්නම් පායනවා. එතකොට මේ දෙන්නම් පා කරගන්න අවශ්‍ය කරන උඩුකුරු තෙරපුම ගත්තට පස්සේ දෙන්නම දැන් මේ උඩුකුරු තෙරපුම දැන් මේ දෙන්නම් පා කරගන්න අවශ්‍ය කරන උඩුකුරු තෙරපුම දීලා තියෙන්නේ. දැන් තැටිය ගැලුණොත් එහෙම වැඩි ඉවරයි. තැටිය ගැලුණොත් එහෙම මේ දැන් එයා පා කරගන්න අවශ්‍ය කරන ද්‍රව පරිමාණ කලින් කවගේ ගන්න බෑ. දැන් මේක සම්පූර්ණයෙන් මෙහෙම කුට්ටිය ගත්තට පස්සේ කුට්ටිය මේ පා කරගන්න මේ කුට්ටිය විතර පා කරන්න අවශ්‍ය කරන ද්‍රව පරිමාව ඕක නම් අර තැටිය පා කරන්න අවශ්‍ය කරන පරිමාව يعني මේ විස්ථාපනය කරන පරිමාව ඊට වැඩි වෙන්න ඕන ටිකක්. අර තැටිය සයිස් එකට වැඩි එකක් එන්නේ. අර අනිවාර්යයෙන්ම ගිලිනවා. එතකොට තැටිය නම් තැටිය කොහොමද අපි අත්දැකීමෙන් දන්න මේ ගිලිනවා කියලා මේක පල්ලෙහාට යන්න ඕන. එතකොට මෙයා විතරක් එයාගේ බර බැලන්ස් කරගන්න විතර එයා පා වෙනවා. අර පරණ උඩුකුරුතරම දෙන්න බෑ. ඒතර පරණ එක තරම් විස්ථාපනය කළත් නෑ. එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේ H2 එක පල්ලෙහා යන්න ඕනේ. අර පරණ එක තරම් විස්ථාපනය වෙන්නේ නැහැ. එහෙනම් බොඩ් ලෙවල් අනිවාර්යයෙන් පල්ලෙහාට යනවා. උඩුකුරුතරම පරණ එකට අඩුයි සඵල වශයෙන්. H1 එක කොහොමද අඩු වෙනවා? H1 ට මේ පාර තියෙන ලී කුට්ටි විතර බේර ගන්න තියෙන. ලී කුට්ටි විතර බැලන්ස් කර ගන්න අවශ්‍ය කරන මේ විස්ථාපිත දෙක මේ අඩුයි. කලින් අර ලී කුට්ටි බරත් මේ බැලන්ස් කර ගන්න ඕනේ. තැටියත් බැලන්ස් එක කර ගන්න ඕනේ. හින්දා ලොකුවටම ගිලෙන්න ඕනේ. මේ පාර ඉතින් අර ඒක කෑ ලයින් කරා වගේ. එතකොට මේ මූට බැලන්ස් කර ගන්න ඉතින් මූ පායනවා ලී කුට්ටි. එහෙනම් H1 උත් අඩු වෙන්න ඕනේ. දෙකම අඩු වෙන්න ඕනේ. මේ හතර එන්න ඕනේ. පෘථිවි වලට අකක්ෂයක මේව නම් ඉතින් H සමගනේ යන්නේ. රයිට් අපි දැන් දන්නවනේ මෙහෙම තියෙනවනේ මෙතන දැන් F සමානෙන් මේ දාලා ඉව කරලා V වල ඔක්කොම කරලා අපිට ගතගෙන මේකේ ටෝටල් එනර්ජි එකට එන ඍණ GMM බෙදීම 2R ගන්න තියෙන්නේ අර ඒ වගේ. සුළු කරලා ගන්න තියෙන්නේ F සමානෙන් මේ දාලා ඔක්කොම කරලා මේ ඊට පස්සේ V එක දාලා ඊට පස්සේ චාලක ශක්තිය ඉව ශක්තිය දෙකේම එකතුව තමයි ටෝටල් එනර්ජි එකට කියන්නේ. මේක සම්පූර්ණම ශක්තියනේ තියෙන්නේ. H සම ගහන්න H ගහන්න පස්සේ මේ උස පරිස්සම් වෙන්න ඕනේ. හරිද? පරිස්සම් වෙන්න ඕනේ. මෙතන ටිප් එන්න පුළුවන්. රයිට් එතකොට මෙතන දැන් ඕක තමයි අපි අහලා තින්නේ මේක තමයි ෆෝමියුලා එක. අනිවාර්ය රේඛී එකක් නම් වෙන්න බෑ වක්‍රයව තමයි ගහන්න ඕන නැත්නම් ඍණ සීන් එකක් තියෙනවා. මේ වැරදිනවා ඩවුන්ස් යනවා රයිට් කෙලිම ටෝටල් එනර්ජි ඍණ වෙලා තින්නේ R ධන H. මේ R කියලා මං ගත්තේ මේ කේන්ද්‍රල තියෙන දුර. හරිද? එතකොට මෙතනට එන්න ඕනට දැන් ගෝලයේ ගෝලයේ සයිස් එක R නම් නැත්නම් අදාළ පෘථිවි එකේ R නම් එතකොට R ධන H තමයි මෙතන දාන්නේ. එතකොට R ධන H. කියන්නේ H බිඳුවක් වෙනකොට චම්චාගයක් තියෙන්න ඕනේ. හරිද බිඳුවක් කරනකොට චම්චාගයක් තිබිය යුතුයි. මේ රේඛීය වෙන්න බෑ වක්‍රව යන්න ඕනේ. ඊළඟට මේකේ මේ එච්චගේ අනන්තරය යනකොට බිඳුර ලං වෙන්න ඕනේ. එච්චගේ එන්නේ වැඩි වෙනවනේ ඒතර මේ. එච්චගේ වැඩි වෙන්න මේ බිඳුර ලං වෙන්න ඕනේ. මේක එන්න ඕනේ න ะ. බිඳුර ලං වෙන්න ඕනේ. එක එන්න ඕනේ. F සමාන m දාලා V එක හොයලා එයාගෙන් චාලක ශක්තිය ගන්න. චාලක ශක්තිය දාන ඉබ ශක්තිය සූත්‍රයක් තියෙන මුලින්ම මේ දුර R කියලා ගන්න. සිම්පල් R කියලා අරගෙන සුළු කරන වැඩේ හරි. ඊට පස්සේ ජෙනරල් ෆෝමියුලා එකක් හදලා ඒකට ගහන්න මේ ඔය දීලා තියෙන දත්ත ටික. ඍණයි එන්නේ හින්දා ඒක තමයි එන්න ඕන. හරි අපි දැන් බලමු යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග වම්බස මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. රයිට් විදුලි චුම්බක තරංග හිතන්න බෑ එතකොට. රයිට් අර ප්‍රචාරණය වීම තියෙන හරි සත්‍ය මොනවාද ඊළඟ. තීව්‍ර තරංග නම් සාමාන්‍යයෙන් ද්‍රව මත පොඩ යන්න බෑ ඒ රයිට්. මේ ඊට සන්නායාම නම් ඕනම එකක සීන් එක අදිනවා. ඕනම සීන් එකක් ඕකේ. මේක සත්‍ය වන්නේ මොකද්ද කියලා අහන්නේ. මේක අර ද්‍රීර්ඝ තරංග ද්‍රව මතු පිට ප්‍රචාරණය කළ නොහැක අර ළමෙක් එතකොට ජල තරංගයක් සම්බන්ධයෙන් ගත්තොත් මේක පොඩ තියමු. අන්නායම තරංග නම් ඕන එකක ඕකේ. මේක පමණක් කිව්වම පස්සේ වැරදිනේ. පමණක් කියන එකෙන් වැරදිනවා. ඊළඟ අන්නායම තරංග රික්තයක් තුලින් අන්න මේ මාධ්‍යයක් අවශ්‍යයි හරිද? රික්තයක් තුලින් යාන්ත්‍රික තරංගනේ. රික්තය ප්‍රකාශ වැරදි මාධ්‍යයක් අවශ්‍යයි. තීව්‍ර තරංග වායුන් තුලින් ගමන් කරන නැහැ. තීව්‍ර තරංග නම් ඉතින් යන්නේ නැහැ. ඒව සාමාන්‍ය තරල වලින් යන්න අමාරුයි අපහසුයි. මේ වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. මෙයා නම් දැන්ට පොඩක් ස්ට්‍රෝං. මේක දැන්ට හරි වගේ. මෙයක් තියෙනවනේ අපි බලමු අන්වායාම තරංග ශක්තිය පදාර්ථය යන දෙකම සම්ප්‍රේෂණය කර නෑ පදාර්ථයේ එහෙම විසිකලා කොහයක් පැත්තකට යන්නේ ශක්තිය සම්ප්‍රේෂණය කරා වුණාට අර සමස්තයක් වශයෙන් පදාර්ථ එකම තැන වගේ තමයි තියෙන එක පොඩක් එහාට මෙහාට මේ අර සම්තුලිත අවස්ථා සම්තුලිත පිහිටීමේ මෙහාට මෙහාට ගියා වුණාට පදාර්ථයේ shift වෙන්නේ නෑ මේ ශක්තිය යනවා දැන්ට වඩාත් හොඳ එකට 4 වගේ තියෙනවා ජල තරංගයක් අර අපි දැන් මෙහෙම රැල්ල වගේ දකිනවානේ
ඒ වෙනත් ඒ ඇත්තම ගත්තොත් එයා මෙහෙම මෙහෙම යනකොට වඩා ඒ වගේ වෘත්තාකාර ඉලිප්සාකාර හැඩයකට යන්නේ ඒ අණු වුණාට. ඒක නිකන් තිරයක් එකයි යන්නාම එක දෙකේ මික්ස් එකක් තියෙන්නේ. මූණන් අවුල් හරිද මේ කොහොමත් මූ යවා ගන්න බෑ හරිද. තිරයක් තරංග යවන වායුන් තුලින් නම් යවන්න අමාරුයි. හරිද. මේ දරමදුරු ප්‍රචාරණය කළ නොහැක මෙතන පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා නේද කමන්න මේක වඩා හොඳයි හරි මේක වඩා අවුල්ය. අපි ඇහැට දකින්නනේ අර ජල තරංග වගේ ඒවා අපි හුඟ ගන්නොත් හදනවා. ඒත් ඒක ඇත්තම ගත්තොත් අර මේ අණුවක් ගත්තොත් ඒ අණුව මෙහෙම මෙහෙම යන්නේ නැහැ 100%ක ඒකනේ අර වගේ ලිප්සී හැඩයකට වගේ තමයි යන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් නැහැ වුණියන් අර මෙයා නම් අවුල් හරිද හතර. ඊළඟ විභවමාන පරිපථයක් මොනවද මේ තියෙන්නේ? විභවමාන පරිපථයක් තියනවලු ඊත් තියනවා 120යිලු 60යිලු රයිට් ඊවන කෝෂයක්. හරි. මුලින්ම සන්තුලන ටික කීයක්ද කියලා කියන්නේ 120. ඒ කියන්නේ බැටරි ඊ වලගේම ඉන්නේ. ඒ කියන්නේ ඊ සමාන K 120 කියලා කියන්නේ. ඊට පස්සේ මෙම කෝෂය හරහා හතරක් දානවා කියලා කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම දානවා කියලා කියන්නේ දාපු ගමන් දැන් එතකොට මේකට අබ්බැන්න ප්‍රතිශත තියෙනවා නම් අඩු වෙනවා. බලමු අඩු වෙලාද සමාන්තරගතව හයි කරාට පස්සේ 60ක් අන්න අඩු වෙලා. අඩු වෙලා. ඒ කියන්නේ දැන් K 60ක් වෙලා තියෙන මේ දෙක අතර ඉබවන්තරි මු දාපු ගමන්. ඒ කියන්නේ දැන් ඊ බෙදීම දෙකක් වෙනවා. ඊ බෙදීම දෙකක් කියලා කියන්නේ මේ සම්පූර්ණ එකගෙන් මේ මුර භාගයක් ගිහිල්ලා. ඒ කියන්නේ මුගේ ප්‍රතිරෝධය සමාන වෙන්න ඕන. මේක හදන්න තු ගහත්තයි 4 වෙන්න ඕන. භාගයක්ම ගියා කියන්නේ. ලස්සන ලීලිය ගත හැකි. රයිට් ඕක නිකම ගහත් ඇකිති. ආර්ථාව සම්බන්ධයෙන් මොනවද කියලා අහන තුෂාරාංකයට අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂ ආර්ථාවය නියත වේ කියලා දීලා තියෙනවා. තුෂාරාංකයට අඩු තුෂාරාංකයට අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂ ආර්ථාවය නියත වේ. තුෂාර අපි දැන් හිතමු මේ කාමරයක් තිබ්බ කියලා හිතමු. මේක දැන් තිබ්බනම් ඒක 30 කියලා හිතමු. තුෂාරාංකය 20 කියලා හිතමු. ඒතර 20 දක්වා කූල් කරොත් ගානට සැචුරේට් වෙනවා. හරිද? ඊට පස්සේ ඊට වඩා අඩු කරොත් එතනට එනකන් නම් දිය වෙන්නේ නැහැ. හරිද? එතනට නම් දිය වෙන්නේ නැහැ. සාපේක්ෂ ආර්ථාව එන්න මොකද වෙන්නේ? වැඩි වෙලා 100%ක් වෙනවා. ඊට පස්සේ දිගටම 100% තියෙනවා. අර ඒ වගේ සිස්ටම් එකක් සඳහන් සාපේක්ෂ ආර්ථාව නියත වෙනවා මේ ඊට වඩා අඩු උෂ්ණත්වයේදී. දැන්ට ඒක නම් හරි. සාපේක්ෂ ආර්ථාව වැඩි වෙන විට නිරපේක්ෂ ආර්ථාව සෑම විටම වැඩි වේ. සාපේක්ෂ ආර්ථාව වැඩි වෙන විට නිරපේක්ෂ ආර්ථාව සෑම විට ඒක නම් වෙන්නේ නැහැ නේද? මේ සාපේක්ෂ ආර්ථාව වැඩි මේ උදාහරණයක් ගමු. සාපේක්ෂ ආර්ථාව මෙතන මෙතනට යනකම දියවීම අරා මුකුත් උන්නේ නැහැ නේ. මේ සාපේක්ෂ ආර්ථාව වැඩි වුණා. කියන්නේ සිලිසෙන්ස් එක 30 කාමරයක් තුෂාරාංකය 20යි. හරිද? එතකොට මම මේ කාමරයේ උෂ්ණත්වය මේ මේක දැන් සාපේක්ෂ ආර්ථාව වැඩි වෙන විටනේ කියලා කියන්නේ. එතකොට මම මේක කූල් කරගෙන ගියොත් සාපේක්ෂ ආර්ථාව වැඩි වෙනවනේ. ඇයි ඉරුඩ වෙනස් වෙන්නේ නැහැනේ දිය වෙන්නේ නැහැනේ. හැබැයි ඉර යටින් එක එන්නේ අඩු වෙන සම්පූර්ණාගේ වැඩි වෙන්න බලනවා. RH එක වැඩි. ඒක දියවීම වෙන්නේ නැහැ නේද එතකොට? මම 20 දක්වා කූල් කරලා දිය වෙන්නේ RH එකේ 100% දක්වා වැඩි වෙනවා. ඒ දිය වෙන ඒවා වෙන්නේ නැහැ. එහෙනම් නිරපේක්ෂ ආර්ථාව සෑම විටම වැඩි වෙනවා කියම ප්‍රශ්නයක්. මුල් ටිකේ නියතව තියෙනවා. ඊට පස්සේ දියවීම වෙන්න පුළුවන්. මම නම් කියන්නේ මේක අවුල් කියලා බී එක. අර සෑම විටම කිව්වොත් එතන ප්‍රශ්න සාගතයි. ටිප් වෙන්න පුළුවන්. නිරපේක්ෂ ආර්ථාව නියත විට. කියන්නේ මේ ඉරුඩින් එක්ක වෙනස් වෙන්නේ නැහැ. දැන් RH ලියදී ඉරුඩ වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. AH එක වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ඉර යටින් එක්ක නේ HS එක. HS එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒතර HS එක වැඩි වෙනවා සාපේක්ෂ ආර්ථාව වෙනවා. වැඩි වීමත් සමග සාපේක්ෂ ආර්ථාව අඩු වෙනවා. ඒක නම් හරි. C එක නම් අනිවාර්යෙන් හරියන්න ඕන. C එක අනිවාර්යෙන් හරියන්න ඕනේ. B එක ඩවුන් යන්න ඕනේ. B එක ඩවුන් යන හින්දා මේ ටික ඩවුන් යනවා. C එක අනිවාර්යෙන් හරියන හින්දා මේ රයිට් ඉතුරුලා තියෙන එක මූ විතරයි. මූව ගත්තා නම් හොඳයි මගේ අදහස. ඒ කොහොමත් මේ ඇම්බිගියස් වෙලා යන්නේ මන්ද ඉතින් මේක මේ අර මේ මොඩල් එක සඳහා නම් ඒ වගේ උනත් අර හරි කමන්නේ ඔය මේක තමයි AC ගත්තන හරි ඊළඟට 22 බලමු මොකද්ද මේ කියන්නේ එකක් දුරකදී 40 ඩෙසිබල් වගේ හැවෙනවා කියලා කියනවා මැෂින් එකක් හේතු කොටගෙන ඊළඟට තියෙනවා 20ක් ඇහෙනවලු පැහැදිලිව එනවා මොන හරි දුරකට ගිහිල්ලා තියෙන සීන් එකක් තියෙන්නේ ශබ්දේ පැහැදිලිව ඇසෙන උඩරිම දුර කියන්නේ ඈතට ගිහිල්ලා තියෙන ගෝලිය කියලා කියන්නේ මේකෙන් නම් කියන්නේ මේ ප්‍රචාරය වෙන්නේ ඔන්න ඔහොම ප්‍රචාරය වෙන. එතකොට අර අයි අනුලෝම වෙලා තියෙන කාටද 1ට R වර්ග කියලා කියන්නේ එතකොට. රයිට් 1ට R වර්ග කියලා කියන්නේ. අර කෙටි ක්‍රමයට ගන්න නැතුව දැන් මේ දෙක අතර වෙනසට කීයද කියලා තියෙන එතකොට ඩෙල්ටා B. ඩෙල්ටා B සමානයි log I වැඩි බෙදීම I අඩු එක. ඔක දාලා හදමු ටක් ගාලා නිකන් මේ දෙක අතර වෙනස 40යි ඉඳලා 20යි තිබ්බේ. වෙනස 20යි මේ දෙක අතර. ඒ කියන්නේ දෙකයි බෙල්. log I වැඩි එක්කන ඉතින් මෙන්න මේක ළඟයිනේ තියෙන්නේ. අපි දන්නවා I අනුලෝමයි R වර්ග කියලා.
එතකොට මෙතනට එන්න ඕනේ. එතකොට එයාගේ එකේ වර්ගේ එන්න ඕනේ. i වැඩි එක්කෙනා තමයි මම ඔය විතර i අඩු එක්කෙනාට තියෙන දුර අපි ගත්තොත් දුර තමයි දන්නේ නැත්තේ. මෙතනට එන්න ඕනේ r වර්ගය. එතකොට එන r වර්ග බෙදීම එක සමාන වෙන්න ඕනේ 100ට. එන r සමාන 10. මේ එකපාරින් ඉල්ල තින්නේ මේ වගේ වැඩ කියන්නේ මේක මම ටග් ගාලා i1 බෙදීම i2ට එතකොට එන්න ඕනේ කවුද මේ r1 වල වර්ගය r2 වල වර්ගය මේව තමයි මම එකපාරින් මේ ලියලා තින්නේ. එතකොට දැන් මේක 10 ආවි. ඔටි මේ මම ඔය හදන්නම් වාලේ හදාගෙන යනවා ටට්ටක් ගා. මේ වගේ ඒවත් ඉස්සර වගේ තිබිලා තියෙනවා මේ දැන් කකුලේ වගේ ගුරුත්ව කේන්ද්‍ර නම් මේ වගේ තැනකට සෙට් වෙන්න පුළුවන්. මේ බඩ වගේ ඔය වගේ තැන් වල ඉතින් මේ වල ගුරුත්ව කේන්ද්‍ර ඔය වගේ සෙට් වෙයි. මේ අතේ වගේ තැනක් ගුරුත්ව කේන්ද්‍ර ඔය වගේ සෙට් වෙයි. ඔය දෙක අතර බෝඩර් වෙන තැනකට තියෙන B හොඳයි. හරි දල වශයෙන් ඔන්න ඔය වගේ බෝඩර් වෙන තැන ඇතුලේ තියෙන ලක්ෂ වලට තියෙන නිකන් B එක වගේ වඩා හොඳයි. මේ මෙන්න මේ තුන ඇතුලේ තියෙන නිකන් ඒව ටික බැලුවනම් හරි B තමයි හොඳටම වගේ ඉන්නේ නිකන්. ඒ ඇතුලේ තියෙන එකෙක්ට ඉන්නේ B විතරයි. මේ බඩ වගේ මේ කොටස මේ සෙක්ෂන් එකේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක. හරි කකුල වගේ මේ වගේ තැනක. මෙයා වගේ මේ වගේ තැනක. අනිත් එක තමයි මේ කකුල තියෙනවනේ මේ කකුල හරහා පන්නන්නත් බෑ. හරි නැත්තම් පෙරලෙන මේ මිනිස්සයා. හරි මේ මිනිස්සයා පෙරලෙනවා. එහෙනම් මේ ඒ වගේ ඒවා වෙන්න බැරි ඒවා. මේ ඒ දෙක අතර තියෙන පොයින්ට්ස් වල තියෙන BCA ටික තියෙන්නේ. මම දැන් මේක කැත කරලා තියෙන මේ රූප සටහන තනි කරමු. මේ හරි දැන් මේක මක කිඳුත් වෙලා යනවා. දැන් මේ මකන ගමන් ඉන්නේ මේක මෙන්න මේ කකුල් දෙක අතර තියෙන ඔන්න ওই දෙක අතර ගුරුත්ව කේන්ද්‍ර තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ ඒ වගේ එකක් නම් වෙන්න බෑ. අර මම කලින් කිව්වා වගේ මේ සෙක්ෂන් එකේ කකුල් හරිය ගුරුත්ව කේන්ද්‍ර පොඩක් ඔන්න ඔය වගේ තැනක ඇති. බඩ හරිය එක වගේ ඔය වගේ තැනක තියෙන ඔන්න ඔය වගේ ඔලුවත් එක්ක වුණා තව මෙහෙට යයි. අත වගේ තැනක් මෙහෙම එනවා. ඒ දෙක අතර තියෙන එකට තියෙන ඔන්න B එක තමයි වඩා හොඳ එකට තියෙන. අරව වෙන්න බෑ. කකුල් දෙක අතර තියෙන්නත් ඕන ගුරුත්ව කේන්ද්‍රය. නැත්තම් පෙරලෙනවනේ මේක. මම පෙරලෙන්නේ නැහැ හින්දා ඒ වගේව අනිවාර්යෙන් වෙන්න බෑ. හරිද? ඒ වගේව වෙන්න බෑ. පොඩ්ඩක්වත් වෙන්න බෑ. BC වගේ නම් යන්න ඉඩකඩ අඩුයි. BC මොනවද වෙන්නේ මේ තියෙන DC B හොඳයි හරිද? මේක ඔය වෙලා ඉන්දියා වැඩි එකද? හරි අපි ඊළඟ බලමු ටක් ගාලා විදුලි තාපයකට 20ක් ජලය ඇතුල් වන අතර එමගින් 80ක් දක්වා රත් කොට මෙන්නාද මන්දායකින් තියෙන මේකේ ඉතින් 20 ජලය 80 දක්වා රත් කොට මෙච්චරක් ඒකාකාර ශීඝ්‍රතාවයෙන් ජලය සපයනවලු. පද්ධති තාපහානියක් සිදු නොවන බව උපකල්පනය කරන්න කියලා කියන්නේ විශිෂ්ට තාපදාර්ථය මෙච්චර යන තාපක ක්ෂමතාවය යහන්නේ. මේ මිනිත්තු එක සීන් එකක් ඉඳ පරිස්සම් වෙන්න. MST ට තමයි ඉතින් දාන්න වෙන්නේ. 0.3ක් තියෙන ඉස්සක් කීයද 4000යි ඊට පස්සේ තීට කීයද 20 ඉඳලා 80 දක්වා ගම 60යි ඊට පස්සේ ඒක බෙදෙන්න ඕනේ කීයෙන්ද මේක දැන් මේ මිනිත්තුවකටනේ. එහෙනම් තප්පරයකට ගහ ගන්නවා මේ MST ට බෙදුවා නම් හරි 60න්. මේක මිනිත්තුවකටනේ මේ ස්කන්ධය ආවේ. 60ට කැපිලා යනවා. එහෙනම් 12 සීන්නක් තියෙනවා. 12 සීන්නක් තියෙන්නේ මේක විතරයි. එහෙනම් මේක ගත්තනම් වඩා හොඳයි මං හිතන්නේ. අපි ඊළඟ ගානක් බලමු. හීලියම් මොනවද තියෙනවලු? මූලික සංඛ්‍යාත F කියලා කියන්නේ වසා ඇති එච්චරවරක් වසා ඇති. හරි ඊට පස්සේ මූලික සංඛ්‍යාතය එමනාලේ නියෝන් වලින් දාලා පුරවලා තියෙනවා කියලා කියන්නේ එමු උෂ්ණත්වය ගම T එක බලපෑමක් නැහැ. වායු දෙකම පරිපූර්ණ නියෝන් පිරවූ මූලික සංඛ්‍යාතය එමනාලේමනේ. ඒ හින්දා මේ එකම දැන් මොන උපරිතාණයෙන් තියෙනවද දාන්න අපි එකම තාණය කියලා ගමු. ඉතින් මෙහෙම තිබ්බත් මොන හරි අවස්ථාවක් තිබ්බත් එන ලැම්ඩා වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ එහෙනම් වක්‍රව. ලැම්ඩා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් v සමානයි අපි f ලැම්ඩා දාමු. එතකොට v සමාන f ලැම්ඩා ලැම්ඩා වෙනස් වෙන්නේ නැහැ. එකම නලයන පාවිච්චි කරලා තියෙන එකම තාණය වෙන්න ඕනේ. ඉතින් කීවනම් අපි ඒක ගන්න තිබ්බා. මේක අපි මූලික සංඛ්‍යාතය කියලා තියෙනවනේ මේ. මූලික සංඛ්‍යාතය කියලා තියෙනවා. අරුගෙත් මූලික නෙමෙයි. මූලික තියෙන්නේ. හරි දෙකේම මූලික. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඒ හැමෝගෙම මේ හැඩය තමයි තියෙන්නේ. හින්දා ලැම්ඩා ඕන 4i කියලා ගත එකටක් ගාලා. ඒ අවස්ථා දෙකේදී මෙයා වෙනස් වෙන්නේ නැහැ. v ප්‍රොපෝෂනල් තියෙන t බෙදීමෙන්ගේ වර්ගමූලටනේ.
රයිට්. T කියන්නේ උෂ්ණත්වය, M කියන්නේ මෞලික ස්කන්ධය. ඉතින් ඕක දැම්මනම් හරි මෞලික ස්කන්ධය. එතකොට එහෙනම් මේක අනුලෝම වල තියෙන කවුද? එහෙනම් මේ F එක අනුලෝම වල තියෙන 1 ට M ට එහෙනම් වර්ගමූල. මේ V එක අනුලෝම වල තියෙන 1 ට M ටනේ. එහෙනම් ඒක දැම්මනම් වැඩේ හරි එහෙනම්. එහෙනම් පළවෙනි අපි හොයන්න යන එකාගේ F එක නියෝන් ගමු. F නියෝන්ට එන්න ඕනේ කවුද එහෙනම්? මොනෙම් දෙන්න ඕනේ යාගේ. යාගේ කොහොමද ඉන්නේ 20. එයා හරි අපිට දුන්නා හයිඩ්‍රජන් එකගේ F එක. එයාට ගැලපෙන්න මෙතනට එන්න ඕනේ කීයද? එයාගේ 4 තියෙන්නේ සුපිරි. එකෙන් එනවා මේ F උඩට දාන්න ඕනේ. දෙකක් එනවා. ඒක තනියෙන් ගත්තම 5ක් එන්න ඕනේ. මේක එන්නේ. සුළු කරා. සමාන ආරෝපණ ඇති ස්කන්ධ MB වෙනවලු. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව යනවා කියන්නේ වෘත්තයල්ට යන්න වෙනවා. දැන් අංශු වල වේග පිළිවෙලින් VAVBලු සමාන ආරෝපණ ඇති ස්කන්ධ පිළිවෙලින් දින හරි. මේක එකම චුම්බක ක්ෂේත්‍රය තිබිලා තියෙන්නේ. එහෙනම් මේ වෘත්තයල්ට යනකොට කේන්ද්‍රයට F සමාන MA දාන්න තියෙන්නේ. එතකොට F සමාන වෙන කාට QVBට MA ඒ ගත්තන් පස්සේ V වර්ග බෙදීම මාර දාන්න වෙනවා. මේ V ට V කැපිලා යනවා. රයිට්. එහෙනම් MV බෙදීම QB තමයි ගන්න තියෙන්නේ මේ කාර්ට. මේක මුගේ ආරේ අඩුයි. මුගේ ආරේ වැඩි. එහෙනම් රයිට් මේ දෙන්නගේ එකම ආරෝපණය තියෙන කියලා තියෙනවා. එකම චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. එහෙනම් MV ගුණිතය වැඩි වෙන්න ඕනේ මේ Aගේ. Aගේ MV ගුණිතය වැඩි, Bගේ MV ගුණිතය අඩු වෙන්න ඕනේ. Aගේ වැඩි වෙන්න ඕනේ, Bගේ අඩු වෙන්න එක එන්න ඕනේ කිය. MAB සමාන වුණොත් VAVBට සමානයි කියලා දීලා තියෙනවා කියන්නේ. ඒතකොට අරේ කොහොමවත් වෙනස් නේ ඉතින්. අරේ වැඩිනේ මේ අපි දන්නවනේ මේ දැන් මේක දැක්කම තේරෙනවනේ මේ. මෙයාගේ වැඩි එතකොට. මේ අරේ වැඩි. එතකොට එයාගේ MAVA එක MBVB ගත්තොත් එහෙම මේ මෙයා වැඩි වෙන්න ඕනේ. මේගොල්ලෝ වෙනස් වුන්නේ නැහනේ. R වැඩි නම් MV ගුණිතය වැඩි වෙන්න ඕනේ. මේක නම් දැක්කම තේරෙන පස්තර අනුක්‍රමණයෙන් දෙන්නේ එක කියලා. අනුක්‍රමණය කියන්නේ කවුද? තර්ණය නේද? අපි එහෙනම් තර්ණ එකයි කියලා දන්නවනේ F සමාන මේ දාන තමයි තියෙන්නේ ඊළඟ ගාන නම් 17 වෙනි එකේදී නේ. ඉතින් මේ උත්තෝලකයේ තියෙන මෙතන මෙහෙම ඔබ්ජෙක්ට් එක තියෙනවා. මේ මෙයා මත ඇති කරන ආරක තමයි වක්‍ර වහලා තියෙන්නේ මේක මේ. දුෂ්ට බර කියන්නේ ඔය ආරක තමයි අපි හොයන්න ඕන වක්‍රව. ඒතකොට මෙයාගේ mg එක තියෙන 10යි කියන එක මේ. කිලෝග්‍රෑම් මේකනේ F සමාන m දාව මේක දැන් කොහටද යන්නේ මේක ඉහළටද පල්ලෙහාට යන්නේ පල්ලෙහාට යන්නේ පල්ලෙහාට යන තර්ණ මේකෙන් ගත හැකි 1යි කියලා මේ දෙකට 2යි තියෙන්නේ අනුක්‍රමණය එන්න කෙලින් මේකයි ඔය පොඩි එකක් නේ දැක්කම ගමන් ගියත් ඒක අනුක්‍රමණ 1යි කියලා ඒක නම් එතකොට එන්න ඕනේ 10 ඍණ r සමාන 1 වැඩි කිරීම එකනේ එතකොට r සමාන එහෙනම් 9 එන්න ඕනේ 9 එන්නේ ඒක r වලගේ එහෙනම් දෘශ්‍ය බර ඒක වෙන්න ඕනේ ඊළඟ එක කෘෂ්ණ වස්තු A උපරිම විකිරණ තීව්‍රතාව 200 nm B උපරිම තීව්‍රතාව 600 ලු විමෝචනය වන සිග්මා T4 සිග්මා T4 තමයි දාන්න වෙන්නේ ඒකක පුෂ්ඨයෙන් ගෝ සිග්මා T4 සිග්මා T4 සිග්මා ලියලා වැඩකුත් නැහැ අපි දැන් දන්නවා මේක ලැම්ඩා t කියන එක න v නේද එහෙනම් t අනුලෝම වල තියෙන කාද එකයට ලැම්ඩාට. එතකොට මුගේ t4 එකට දානකොට මුගේ යටට යන්න වෙනවනේ. එතකොට මෙතනට එන්න ඕනේ ලැම්ඩා a වල 4. මුගේ ලැම්ඩා b නේ එන්න ඕනේ. මුගේ 4 එන්න ඕනේ. මුගේ උත්තරයට එන්න ඕනේ. ඔය වගේ එකක්. ඊට ගැලපෙන්නේ මේක t එක ප්‍රොපෝෂන් මේ විදිහට කියන්නේ එකයට ලැම්ඩා නේ එන්නේ. උන් දෙන්නේ ගුණ දෙන්නේ නේද? එහෙනම් දැන් බලමු ඉතින් මේක බීට කවුද? ඒක 200යි. ඒක 200 නේ දෙක ඉලක්ක කරලෙමු 600යි නේ. රයිට්. 6 බෙදීම 2 3 සීනක් තියෙන්නේ 4 81 වගේ එන්න ඕනේ. නැවත බලමු ටිප් වෙලාද කියලා නේ පටස් කාලා ගත්ත හින්දා නිකන්. සිග්මා T4 එන්න ඕනේ. T එක අනුලෝම වෙලා තියෙන එකට ලැම්ඩාට දාපු ගමන් පරස්පරය වගේ සීන් එකක් ගහලා ගන්න තියෙන්නේ. අර 2යි 6යිනේ තියෙන්නේ. රයිට්. උත්තර එක තමයි නැවතින්. කරොත්. හරි. ඊළඟට යන් බලමු. 15. මොකද්ද මේක වෙන්නේ? එම්මන කුට්ටියක් තියනවලු වයිදුර තියෙනවා සමග ස්පන්දය ලැම්ඩා. මේවා ගණන් පොඩ්ඩක් තියෙනවා තැනින් තැන. v සමාන f ලැම්ඩා දැම්මම පස්සේ මේ f එක වෙනස් වෙන්නේ නැහැ එක් මාත්‍රේ තවත් මාත්‍රේ උඩට යන්න යන ආතතිය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ v එක වැඩි. එහෙනම් අනිවාර්යයෙන්ම එහෙනම් උඩට යන්න අනිවාර්යයෙන් ලැම්ඩා වැඩි වෙන්න ඕන. උඩට යන්න ලැම්ඩා වැඩි වෙන්න ඕන.
මේක ඩවුන් යනවා. මේවට ඩවුන් යනවා. ලැම්ඩා වැඩි වෙන්න උඩට යනවා. උඩට යනවා කියලා කියන්නේ මේ y එකනේ. y එක වැඩි වෙන ආදිති වැඩි. f එක වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මේවල වෙනස්කම් ගත්තට පස්සේ ලීනියර් වක්‍ර තියෙන සූත්‍රයක් දාන්න එනවා. සූත්‍රයට එන්න ඕනේ දැන් මේක y දුරකදී අපි ටෙන්ෂන් එක කොහොමද? එතකොට මේක එනවා y, මේක m එක එනවා. එතකොට එන්න ඕනේ v එක ප්‍රොපෝෂනල් තියෙන වර්ගමූල t ටනේ. මේ එකම කම්බින්ද m එකඩක් නැහැ. v එක අනුලෝමයේ වර්ගමූල t කියන්නේ ආතතිය තියෙන්නේ. එතකොට mg plus මේක දිග y කියලා ගමු. එතකොට එයාගෙන් එන බරට එනවා අපි ඒකෙ දිග ස්කන්ධය k කියලා ගමු. ස්කන්ධය k නම් kyg ඒක වර්ගමූලයක් කරනවා. වර්ගමූල ග්‍රාෆ් එකක් එන්නවා. වර්ගමූල ග්‍රාෆ් එකක් ඇත්තෙත් නෑ නේ මේක. රේඛීය වෙන්න නම් බෑ. හරිද? මේ y සමග රේඛීය සම්බන්ධතාවය තියෙන නම් අමාරුයි මේක හැටියට. මේ බිඳුවෙන් පටන් ගන්න බෑ කියලා හොඳටම තේරෙනවා. හරි මේ පහ වැරදි. බිඳුවක් වෙන්න බෑනේ. දැන් මේක මේ y ට බිඳුව දාමු බලන්න. මෙතනදී මේ y ට බිඳුව දාමු ගම මේ y ට බිඳුව දාපු ගම මේ mg එකක් වදිනවා. අනිවාර්යෙන් v එකක් තියෙනවා. ඒතකොට ලැම්ඩා එක වදිනවා. අනිවාර්යෙන් එහෙනම් මේකත් වැරදි. ඉතුරු වෙන්නේ මේ දෙක විතර. ඒ දෙකෙන් ගත්තත් මේ වර්ගමූල තියෙන්න ඕනේ. එහෙනම් මේක එන්න බෑ රේඛීය නැති හින්දා මේ හතරයි මම ගහන්න උත්තරේ. හරිද? ඉතින් මේක වැරදි. මෙහෙම එන්න ඕනේ වර්ගමූල ග්‍රාෆ් එකක් වගේ. මෙහෙම එන්න ඕනේ හැටි. මොකක් කර උන්ට ටිප් වෙලාද කොහෙද මං හිතන්නේ. වර්ගමූලනේ වර්ගමූල y එකක් එන්නේ. වර්ගමූල y එකක් තියෙන. අර බිඳුවක් එන්නේ නැහැ එතනදී. හරිද? අර එයාට එකක් එකතු වෙලානේ තියෙන්නේ මෙතන. උන්ට ටිප් වෙලාද කොහෙද මං හිතන්නේ උන්ට. කවන්න මේක තමයි යන්න තියෙන්නේ. හරිද? වක්‍රයකට තියෙන ඕක අර බිඳුවක් එන්න බෑ. y බිඳුව උනත් අගයක් තියෙන. අර m ස්කන්ධයක් එල්ලන්නේ මේක තියෙන්නේ. පටන් ගද්දිම තියෙන අගයක්. රේඛීය සම්බන්ධයක් නැහැ නේ. හරි අපි දැන් ඊළඟට චම් බලන්න. වස්තුවක් ඉහළ උසක සිට නිදහසේ පොළොවට අතහරිනු ලැබේ. මොහොතේදී තවත් වස්තුවක් එම රයිට් විසිකරනු ලැබේ. නොසලකී තරම් ආමේ එකම වෙලාවේ වතාව වදින්න වස් දෙකම එතකොට මෙයා මෙහෙම අතර මෙහෙම වැඩනවා. එම මොහොතේම තවත් වස්තුවක් එම උසේ සිටම තිරසට විසික් කරන්නේ. තිරස විසික් කරොත් එයා මෙහෙම වැටෙන්න බෑනේ. දෙන්නගේම එකම සිරස් සම්නතිකනේ තියෙන්නේ. වායු ප්‍රතිරෝධය ගණන් ගන්න එපාලුනේ. එහෙනම් දෙන්න එකම සිරස් සම්නතික එකම උස ගෙවාගෙන යන්න එකම කාලේ තමයි යන්නේ. වස්තු දෙකම එකපාර මේක අපි සාමාන්‍යයෙන් දන්නවත් දැකීමෙන්. ඒකාකාර ඝන සිලින්ඩරයක් නිශ්චලතාවයෙන් ආරම්භ වී ලිස්සීමකින් තොරව ආනත් තලයක් මත පෙරලේ කියලා කියනවා නේද? එතකොට පෙරලිනේ යන්නේ. ඉතින් මොකක්ද වෙන්න ඕනේ මේක දැන් භ්‍රමණ චාලක සම්පූර්ණ චාලක ශක්තියයි භ්‍රමණ චාලක ශක්තිය අතර රේෂියෝ එක අහන්නනේ. අපි දැන් දන්නවා භාගයයි m v වර්ග කියන්නේ අර එනවනේ භාගයයි i ඔමේගා වර්ගය. මේව ඉතින් i ලියන්නේත් එපා ඔන්න මොන එකපාරට යන භාගයයි i ට එන්න ඕනේ m r වර්ගය ඔමේගා වර්ගය. මෙයා කියන්නේ v වර්ගයනේ. මේ කියන්නේ v වර්ගය. මේ තියෙන චාලක ශක්තිය. මේ ඇවිල්ලා චාලක ශක්තිය වගේ එකක් තමයි මෙතනක් තියෙන්නේ රයිට් මේ. අරුගගේ මේ v වර්ගෙම මෙතනට එන්නේ මේ v වර්ගෙම නේ. එහෙනම් මේකේ චාලක ශක්තිය නම් මේ මූගෙන් භාගයක් වගේ. මේ භාගයක් තියෙනවනේ ඉස්සරහින් තව වැඩිපුර. ඒ කියන්නේ මේ රේඛී එක්කෙනාගේ එක e නම් අරු e වෙදීම දෙකක් වගේ. එහෙනම් අපි අනිත් පැත්තට මූ e නම් භ්‍රමණ එක්කෙනා ඉන අරු දෙකයි e කියන්නේ. රේඛී එක්කෙනා දෙකයි e. සම්පූර්ණ චාලක ශක්තිය 3යි e සිලින්ඩරේ භ්‍රමණ චාලක ශක්තිය කියලා ගත්ත 3 එන්න ඕනේ මේකට ටිප්පෙක් දන්නෙත් නැහැ ඒක වට ගාලා. සිව්රෝධ කියන්නේ රෝධ හතරම සප් එක දීලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම තියෙනවා. උඩට යන්න මොනවද දන්නේ නැහැ. මේ ඝර්ෂණයක් දන්නෙත් නැහැ. මොනවද ඉන්නේ රස් ආරම්භකී ඒකාකාර තවරණයෙන් යනවා. තප්පර 5කදී පැයට කිලෝමීටර් 72ක් වේගය මේවා තේරෙනවානේ 20ක වේගෙන් යන්නේ රයිට්. නිශ්චලතාවයෙන් ගන්න. ඒතකොට තවරණ හිතෙන් කියත් ඇයි v සමාන විදනේට ඕනනම් දාන්න 4ක් වෙන්න ඕනේ තවරණ. එතකොට හිතෙන් කියත් ඇයි m දාමු f සමානයි m. තද මේ වාහනේ මෙහෙම තියෙනවා නම් ඉස්සරහට රෝද හතරෙන්ම දෙනවනේ ගෙම්ම. හරිද? ඉතින් හතරෙන්ම දෙනවා හින්දා ඒ හතරෙන්ම මේ එන්නේ μr1 μr2 μr3. ඒකට එන්න ඕනේ μ r1 දන r2 දන r3 ඔක්කොගෙම. එතකොට මේ සපලාරක මම මෙහෙම ගන්නම්. මෙතනින් එනවා ඒක අපිට කියලා දැන් හතර ආවේ. ඒක හතරයි මේ 20 කියන එක මේ දීලා තින්නේ. හරිද? පැයට කිලෝමීටර් 72 කියන්නේ 20නේ. ඒතර v සමාන විදනේට ඒක හතරයි කියලා ගත්තා. ඒ වෙලාවේ තර්නේ. ඉතින් මේ r කියන්නේ mg නේද? mg නේ එන්න ඕනේ r ලාගේ මේ වාහනේ mg මේ r එක සමාන වෙන්න ඕනේ mg ට මේ පොළව. එතකොට එන්න ඕනේ මෙතන μmg සමාන m4 m ටෙම් කැපිලා යනවා. එහෙනම් μ කියන්නේ කවුද මේ? μ කියන්නේ එක්කෙනා මේ μ දුක දාලා තියෙන 0.4ක් නෑලා තියෙන්නේ. 0.4යි.
අර වෙන වෙන ටයර් වල දැම්ම MR1 MR2 MR3 MR4 කියලා ඉතින් MR එක පොදුනේ එළියට ගන්නවා. එළියට ගත්තට ගමන් මේ R1 දනවා එවනේ ඔක්කොම ආරගෙන ඉන්න. ඒතකොට ඕක දැම්මම හරි. අර 4 wheel කොහම රෝද හතරෙම ගැම්ම දෙන ඉස්සරහට තල්ලු වෙන එකයි. එහෙම උන් නැත්තම් ඉතින් අර එක්කෙනෙක් ඝර්ෂණ ඉස්සරහට දෙන එක අනිත් මේ රෝද වල ඝර්ෂණ අනිත් පැත්තට තියෙන්න පුළුවන්. මේක එලවුම් රෝද තියෙන ඔක්කොම ඉතින් ඔක්කොම F එක උඩට මේ එකට තියෙන. අර පොඩක් ගෙස් එකක් ගාමු මේක බලාපොරොත්තු වෙන්නේ මෙයා මේ වගේ දෙයක් කියලා. මේ අවමේ වහන්න ඔය සමාන MR තමයි යන්නේ වෙලාව ගන්න. හරි අපි ඊළඟ බලමු ටක් ගාලා එහෙනම් දැන් මොකද ඊළඟේ තියෙන්නේ උරුචල්තයක් යනවාද මොකද්ද මේ වෙන්නේ? දැක්ක ගමන් උරුචල්තයක් වගේ මේ යම්මාපාංග සුවර් එකටම FL සමාන YAE උරුචල්තෙත් එක්ක ලින්ක් කරන්න හදලා තියෙනවා රයිට් මේටි. හරි එකත් හදන්න එනවා මේ එකම ඒවා තිය අම්බෝ ටිප් වෙන්න පුළුවන් මෙන්න. එකම වැලියුස් තියෙන. වැඩක් නැති ඊතරම් සුළු ගන්න වෙනවා. F සමාන MA දාමු දැම්ම ගමන් වෙනවා එතකොට YAE බෙදීම L ඔක තමයි F10 ඕනේ තන්ත්‍රය ආතතිය right ඊට පස්සේ F සමාන MA M ලිව්වා A10 ඕනේ කවුද මේක V දීලා තියෙනවනේ V වර්ග බෙදීම R දැන් ආදේශය දාන්න තමයි තියෙන්නේ තාවද අපෙන් අහන්නේ කම්බි V ට තියාන්නේ මෙන්න මේ E එක ගත්තා නම් හරි අර L එක ඇදුනා කියලා එච්චර ලොකුට ගන්න මේ මයික්‍රෝලින් යන්නේ මේ මයික්‍රෝලින් යන්නේ හින්දා අර 10ම කියලා ගමු යන උර්චල්තිත් අරේ 10 කියලාම ගමු හරි නැත්තම් මේක හදාගන්න බෑනේ එතකොට මෙන්න මෙතන තියෙන L එකයි මෙතන තියෙන එකයි කැපිලා යනවා නේද අර F එක උත්තර ගත්ත මන්ටක් ගාලා එයාත් කැපිලා යන හොඳ වෙලාවට එතකොට දැන් මේක අපිට ඕනලා තියෙන කාවොත් දැන් කම්බි V3 තමයි උත්තර ගන්න ඕන එන ඊට එන්න ඕනේ කවුද එහෙනම් MV වර්ග බෙදීම Y සුළු ගන්නත් කම්මැලි මට නම් දැන් ඉතින් M එක ලියන්න බෑනේ කවුද M එක මේකේ එකයි V එක කවුද මේකේ දෙක වැඩි කිරීම දෙක තියෙනවා යටට එන්න ඕනේ කවුද Y කියන්නේ කවුද 10 11ක් තියෙනවා ඊට පස්සේ හරස්කඩ කියන්නකෝ හරස්කඩ එකයි එක වැඩි කිරීම 10 රින 4කුත් තියෙනවා හතර සීන් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ වැඩකුත් නැහැ ගාවයි කියලා. ඒකට බලය තමයි ඕන තියෙන්නේ. රයිට්. එතකොට මෙතන තියෙනවා 10 රින කීයද තියෙන්නේ කොහොම 7ක් වෙනවනේ. 10 රින 7ක් වෙනවා. මොකුද මේක ඉන්නේ අපෝ මේ සුළු ගන්න වෙලා යන මේ පොඩි තරකයක් තිබ්බ වුණාට මයික්‍රෝ ගම්බස් 10 වැඩි කරගන්නත් 0.4ක් වගේ එනවනේ. 0.4ක් වගේ එනවා. ඒ කියන්නේ තව පාරක් අපිට කැල්කියුලේෂන් එකක් දාලා බලමු නිකන්. 0.4 මේක ටිප් වෙන්න පුළුවන්. 0.4 තමයි 2 10යි 1යි රයිට් හරි 10යි රයිට් 10 රින 7යිනේ මයික්‍රෝ කරද්දී 10 රින 6ක් යනවා 0.4 තමයි එනවා. සුළු කරන්න තියෙන තරම් රයිට් මේකුත් දෙක මෙයා වැරදි රයිට් දෙවෙනි පාර්ට් එක කැල්කියුලේෂන් එකක් ගැහුවා. පුද්ගලයෙකු තමයි ඇස්සල සිට 50ක් දක්වා දුරින් රයිට් පමණක් දැකිය හැකි ඈත පිහිටි වස්තු පැහැදිලිව දැකීමට අවශ්‍ය කරන කාචාන. ඒ කියන්නේ මෙයාට බලන්න පුළුවන් දුරම ලක්ෂ 50 කියලා කියන්නේ. මේ හැට 50 කේව බලා ගන්න පුළුවන්. ළඟේ බලන්න පුළුවන් එක්කනේ හැබැයි දුර මේක 50ද කොහෙද? රයිට් දුරම මේක 50යි මේ. එහෙනම් අපිට ඈත පිහිටි වස්තු බලා ගන්න ඕන නම් එහෙනම් මේ 50ට ඉමේජ් එක වට්ටන්න ඕන. දැන් මේ හැතිනවා නම් 50ට වට්ටන්න ඕන. මේ ඈත ඉඳලා ඉන්ෆිනිටි එකේ ඉඳලා එන ඔබ්ජෙක්ට්ස් වලට අදාළව කිරණ ටික මේ ඉමේජ් එකේ 50ට වට්ටන්න ඕනේ. මේ අවතල කාචයක් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා අනන්ත ඉඳලා එන ඒවා ඔක්කොම නාභින්න සෙට් වෙන්න ඕනේ. මේ හිතෙන් ගත්ත එක මේක තමයි අරුගේ F එකට එන්න ඕනේ. අවතල කාචයක් වෙන්න ඕනේ. අවතල කාචයක් වෙන්න ඕනේ. එකයට F දාන්න නැති මේක එන්න ඕනේ. එක එන්න ඕනේ හිතෙන් ගහත්ත එකේ. වර්ගඵලය වට වෘත්තාකාර දඟලයක් චුම්බක ශේෂ ප්‍රේරණ යන්නේ මේක 0.2යි. එතකොට අපිට දාන්න තියෙන්නේ 5 සමානයි BAN ඔය ඉතින් ලියලා ඉන්න ඕනේ 5 බෙදීම T කියන තමයි පේරිත විද්‍යුත් ගාම බල. ඒ කියන්නේ BAN බෙදීම T තමයි දාන්න තියෙන්නේ නේද? එතකොට BAN බෙදීම T මේ B බෙදීම T තමයි වක්‍රව දීලා තියෙන්නේ මේ. 0.5යි ඔන්නම තියෙන්නේ 0.05 තුන් දෙන්නක වෙනස එකපාරෙම ගමන. ඕක ලියන්නෙත් නෑ මන්න හිතෙන් ගන්න ඕක 0.04යි 0.2යි ඉතින් ඔක තමයි ආවේ B බෙදීම T ඒට එන්න ඕනේ කවුද? මේ ඒට එන්න ඕනේ කවුද මේකේ දැන් දීලා තියෙන්නේ 25 වැඩි කිරීම 10 රින 4යි 25 වැඩි කිරීම 10 රින 4යි වට 200කුත් තියෙනවා සුළු කරන්න බෑනේ ඉතින් සුළු කරමු සීන් එකක් තියෙනවා ඔක්කොම එකේ සීන් එකක් තියෙනවා අයියෝ සුළු කරන්න මෙලෝ
මේක කොකට කපාගමු මෙයා එතකොට 100න් අඩි කරොත් මේක 4ක් වෙලා යනවා මෙයා 20ක් වෙලා යනවා එක බිංදුවක් කැපිලා යනවා රයිට් ඊට පස්සේ මේක දෙකක් කපලා දාගමු මෙන්න මේකට 10ක් වෙනවා ඊළඟට මෙයාගෙන් 100ක් වෙනවා ඒ 100යි මේත් එක 10 රින් 1.1ක් ආයි සුළු කරගන්න තමයි තියන්නේ ඒක ඊළඟට 8ත් බලමුම 8 8 නම් කෙලිම සූට්‍රට දාන්න වගේ නේ දීලා තියෙන්නේ කට්ට මේක කෙලිම සූට්‍රේ 1.4F එප්සයිලන් නේ එප්සයිලන් කියන්නේ ඉතින් K4F එප්සයිලන් නෝඩ් දෙක තමයි නේ දෙන්න ඕනේ දුක් කෙලිම මේක නිකන් සූට්‍ර වගේනේ සූට්‍රට දාන්න තියෙනවා වගේ සීන් එක නිකන් 8 2කට තමයි ගන්න වෙන ඒක න කෙලිම නිකන් සූට්‍ර සීන් එකක් තියෙන ඒක නිකන් 1.4F එප්සයිලන් කියලා කියන්නේ කවුද මේ එප්සයිලන් නෝට් වැඩි කිරීමකේ කෙලිම සූත්‍රය කොවක් වර්ග 6ක් ඇත දල වශයෙන් ෂේප් ඇන්ටි කොවක් අපි ගණන් ගන්න ඕනේ නැහැ මේක වෙලාවේදී මේ ප්‍රතිඅංශු ගැන හිතමු කොවක් කියාරපු නැති මේක ධන දෙක එන්න ඕනේ මේකනේ මෙයා ඍණ එන්න ඕනේ මේක වැරදි ඊට පස්සේ කොවක් උදකලා පවතින්න බෑ නේද කොවක් තනියෙන් ඉන්න බෑනේ තනියෙන් ඉන්න පුළුවන් කවුද ලෙෆ්ට් හෑන්ඩ් කට්ටියට මේකත් ඩවුන් වෙනවා සීන ස්ථිර ඩවුන් යනවා රයිට් මුන් ඩවුන් රයිට් බී එක කොහොමද ඩවුන් ගියා ඒ තමයි තියෙන්නේ රයිට් එක එන්න ඕනේ එක තමයි අපිට ගන්න තියෙන්නේ එක යාර් සරසමයනවා ප්‍රතිරෝධ තුනක් තියෙනවා මොනවා දාන්න අවම උපරිමාන දැක්කයන් ගැත්ත 3 ආර් බෙදීම තුන කොයිද ඉන්නේ මේගොල්ලෝ මේ ඉන්නේ නෑ මෙතන නෙමෙයි 3 ආර් බෙදීම තුන රබුද්ද වෙන එකට ගන්න හරි තිරසට තීටා කෝණයකින් U ආරම්භක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණ කරන වායු ප්‍රතිරෝධ නොසලකාරින් ප්‍රක්ෂිප්ත පිළිබඳ පාස්පර චලිත පුරාට මස්තු චාල ශක්තිය නිත පවතින්නේ නැහැ උඩට යන්න යන්න නිබ ශක්තිය වැඩි වෙනවා චාල ශක්තිය අඩු වෙනවා රයිට් අනිවාර්යයි එහෙනම් මේක ඩවුන් පතේ ඉහළම ස්ථානයේදී වස්තු ප්‍රවේග ශුන්‍ය වේ. වැරදීනේ ඉහළම ලක්ෂයේදී වේගයක් තියෙනවනේ තිරස්සන් රටේ කෙලින්ම රිසර්ව් වෙලානේ තියෙන්නේ. චලිත පුරාවටම වස්තු විතර නියත පද ඒක නම් හරි G F සමාන m දැම්මොත් mg විතරයි තියෙන්නේ. mg සමාන m නේ g එක තියෙන්නේ. හැමතිස්සෙම පල්ලෙහාට තියෙන්න ඕනේ තෝරන්නේ. c එන්න ඕනේ මේක එන්න ඕනේ. පටස් කර ගහුවා ඒ කරනවා. ටිප් වෙන්න පුළුවන් හින්දා පරිස්සමෙන් ඔය පොඩ්ඩක් කියව ගන්න ඕනේ. ඊළඟ බලමු කැල්කියුලේෂන්ස් ගන්න. රයිට් තන්තුවක ප්‍රතිවිරුද්ධ මොනවද තියෙන්නේ සරසම තරංග දෙයක් අධිෂ්ඨාපන විස්තාර තරංගයක් සාදයි. තන්තුව ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරලා ස්ථාර තරංගයක් නදන්නේ. ඒ කියන්නේ මෙයා මෙහෙම යනවා අරම ගිහිල්ලා ඔම එකක් සෙට් වෙලා තියෙන්නේ. නිෂ්පාදන දෙකක් අතර යාබද නිෂ්පාදනයක් කියන මෙන්න මේ වගේ දෙන්නෙක් අතර 12 කියලා කියන්නේ. මේකේ තරංග ආයාමනේ අහලා තියෙන්නේ මේ ලැම්ඩා බෙදීම දෙකනේ කියන්නේ මේ 12 කියලා. නේද ලැම්ඩා කියන්නේ 24යි. මේක නම් මේ ටක් ගාලා ගන්න තමයි තියෙන්නේ. මේ 4 ගානනේ ලීසි එකක් දෙන්න බෑනේ රයිට් ලැම්ඩා බෙදීම දෙක තමයි ඔය 12 කියලා කියන්නේ ඊළඟත් බලමු ඉක්මනට එන දුන්නු ස්කන්ධයට ටී කියලා එකක් තියෙනවලු මොනවද කරන්න දුන්නනේ දුන්න දිග හරි අඩක් කරනවලු එහෙනම් 2 1 වෙනවා කියලා කියන්නේ රයිට් ස්කන්ධයේ ආරම්භක ස්කන්ධ තවට ටිප් වෙනවා මම ගීතෙන් උත්තර ගන්න කියලා ආරම්භක ස්කන්ධේ හරි අඩක් වෙනවලු අඩු කළහොත් ඒ කියන්නේ දැන් එම්බෙදීම දෙකක් වෙලා තියෙන එක. ඒතර දැන් අර t සමාන 25 එම්බෙදීම කේනේ තිබ්බේ. දැන් k එක 2යි k වුණා. m එක එම්බෙදීම දෙකක් වුණා. වර්ගමූලයක් ඇතුළේ මේ 2යි 2යි ඇතුළේ එළියට ගත්තම දෙකක් වෙනවා. ඒ කියන්නේ අර පරණ එක්කෙනා වගේ නම් t බෙදීම දෙකක් වගේ සීන් එක කියන්නේ. කැල්කියුලේෂන් එක නැවත චෙක් කරලා බලමු. k වලගේ 2යි k වෙන්න ඕනේ. m වලගේ එම්බෙදීම දෙකක් වෙන්න ඕනේ. right සුළු කිරීම දැම්මන් පස්සේ හරිනේ කැපිලා යනවනේ ගානට 2 ඉලක්කම ක්ලියර් වෙනවා වැඩේ ගොඩ ඒක තමයි එන්න ඕනේ සූත්‍ර දාලා එක්ක බෙදලා ගන්නත් පුළුවන් එක හිතෙන් ගහන්න රබඩ මම මේ T විතර මොනවද K විතරයි ගන්න සරල අවලම්බයක දෝලන 10ක් වැඩක් නෑ අපිට ඒක කොමින් හරි 20 එකක් ගත්තා මැනලා තින්නේ කුඩා මිනු දශමයක හරි 20 එකක් නෑ මයින් එක කොමින් හරි ආවර්ත කාලේ ප්‍රතිශත දෝෂයක වුවම ප්‍රශ්නයක් නෑ ඉතින් ඒක මේ 20 එක ගත්තාම මෙෂර්මන්ට් එකට ගත්තේ දශම එක තමයි මෙතන තියෙන්නේ. ඔක තමයි ප්‍රතිශත දෝෂයට එන්න ඕන. ඒකට ප්‍රතිශත ලකුණක් තියෙන 100න් අඩි කරමු. මේ කැපිලා යනවා 10 10 බෙදීම. ඒකට මෙයා කැපිලා ගියාම 1 1 බෙයට 2 0.5 තාපොඩ් ටිප් වෙනවා. හොඳ වෙලා රයිට් මේක එන්න ඕන 0.5යි. ඒක අර ආවර්ත කාලේ හැවුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර එකකට හැදුවත් ඕක හරියන්ට දෝෂෙත් අර ඒ විදිහට බෙදලා යනවනේ ඉතින් ගන්නට. ඕක කොහොමක ගන්න තියෙන ටක් ගා.
දැන් බලමු අන්තිම මේක. රයිට් අන්තිම එක මොනවද කියන්නේ? ශක්තිය එක නේද? මේවා නම් දැක්ක ගමන් දාන්න කිලෝවොට් පැය හදලා මේවත් දාන්න මේවා මේ මොනවද මේ ශක්තිය එක තමයි මේ අපි හොඳටම දාන්න මේවා. රයිට් ශක්තිය මේ නොකරන්නේ මොනවද කියලා නහන්නේ. මේ තියෙන්නේ V සමාන IR වගේ නේ. මේ තියෙන්නේ V එක තියෙනවා. මේක නිකන් I වගේ VI මේ VI. VI ගුණිත කියන්නේ ක්ෂමතාවයන එක තප්පර වලින් වැඩි කරලා තියෙන්නේ. ආයෙත් එන්නේ ශක්තිය. මේක Q සමාන CV වගේ තියෙන මේ Q සමාන CV එකේ තියෙන අර කූලෝම් වගේ නිකන් නැත්තම් මෙහෙම හිතමු. sorry මේ කූලෝම් එක තියෙන C කියලා කියන්නේ කූලෝම් එක ආරෝපණය. ඒතර Q වගේ එකක්. V කියලා කියන්නේ විභවාන්තර. QV කියලා කියන්නේ මේ කෙලිම විභව ශක්තිය. QV C කියන්නේ ආරෝපණය එකනේ. right කූලෝම්මනේ ආරෝපණය. QV කියන්නේ ශක්තිය. හරිද? කෙලිම මේ ශක්තිය තමයි QV. ජූල් වලින් දෙන්නේ QV එක. ඒක තප්පර වලින් බෙදනවා කියන්නේ ක්ෂමතාවය වගේ. මේක නේ ක්ෂමතාවය වගේ නේ. මේක නම් වැරදි. මේක තමයි එන්න ඕන. මේක තමයි ඩයල් එක. මේව ශක්තිය මේක ශක්තිය මේකක් බල මේක ශක්තිය මේක නම් දැක ගමන් දාන්න අපි ශක්තිය කියලා හදලාම. රයිට් ඒකත් කියත්තෑ කියවන්න එක විදියට. රයිට් F සමාන m දාලා ඕන නම් එමත් කියත්තෑකි. රයිට් F සමාන m දාලා ගෙවුවම පස්සේ F එක අපි fx ගන්න පුළුවන් m දාන්න පුළුවන් m එකම kg ඒ කියන්නේ m ශ්‍රීණ දෙක x එකට එන්න ඕනේ m නේ fx තොර kg ඉන්නවා හරි m වර්ගයක් වෙන එකත් හරි ශ්‍රීණ දෙකකුත් වෙනවා එකත් හරි මම නිකන් ගත්ත අපි මේ අත්දැකීමෙන් දාන්න මේවන මේක තමයි තියෙන්නේ පහ රයිට් හරි දැන් නම් තියෙන උත්තර ටික චෙක් කරලා බලමු අපි දැන් කොහොමද හරියන්නේ කියලා රයිට් එකේ පහ ගොඩ එක හරි දෙක බලමු දෙකේ තුනලු හරි එකත් හරි ඊළඟ එකත් හරි ගිහිල්ලා අපි උත්තර ටික චෙක් කරලා බලමු 3යි 1යි එකත් හරි 4ේ 4ක් තියෙන එකත් හරි සුපිරි ඊට පස්සේ 5 කීයක් තියෙන්නේ 5 3 මම මෙන්න තැනකින් බලන්න 5 3 6 5 එකත් හරි සුපිරි දැන් ඔක්කොම ටික වගේ කොට ගියා ඊළඟට 7ත් බලමු 7 මොනවද තියෙන්නේ 7 ඊටසේ නෝනේ 7 1 ඊටසේ 2 2 1 බලමු 1 1 2 2 1 හරි මම උත්තර චෙක් කරන එක කරන්නේ 11යි 2 හරි 2 2 4 5 2 2 4 5 ගොඩ සුපිරි ඉඩියත් හරි ඊළඟ 15 වල මේ දෙකට උත්තර දෙක දීලා මම නම් කියන්නේ මෙහෙම එන්න ඕනි කියලා හරි ඉතින් ඒකත් හරි අපි ඒ දෙකට උත්තර දීලා තියෙනවා ඊට පස්සේ 16 තියෙන 5 3 1 හරි 5 3 1 ගොඩ සුපිරි ඒ ටිකත් හරි 19ට දීලා තියෙන කීයද 2 2 ඊට පස්සේ තියෙන 2 2 හරි එකත් හරි නියමයි 21 2යි 3යි 3යි 4යි 2යි 3යි 3යි 4යි නියමයි ඊළඟ බලමු 26 කොහොමද කියලා 25 නම් අපි චෙක් කරගත්තා 26ට තියෙන්නේ 1 4 5 බලමු 1 හරි 4 හරි 5 හරි 4 5 හරි 29 මොකක්ද දීලා තියෙන්නේ 1 අනිත් එක නා 5යි 1 හරි ඊට පස්සේ 5 නියමයි ඔක්කොම ටික ෂේප් එකකට දාන්න 31කට එන්න ඕනේ ඊට පස්සේ 1 ඒවා තියෙන 3 1 හරි ඒ ටික හරි 31 ඔක්කොම 3 sorry ඒ ඔක්කොගෙම එක ආවිලා තියෙනවා ඊට පස්සේ 37ට තියෙන 3 ඊට පස්සේ ආයමත් 1 නියමයි 3 1 36 4ලු 36 මම හරි ගහලා තිබ්බේ නැද්ද මේක මම BC කියලා හරි දාලා තියෙනනේ මම ටික් එක දාලා නැහැ මේක තමයි ටික් එක මම ගහන්න ඕන ටික් එක හරි මේ BC හරි දාලා තියෙනවා කලින් එකේ 36 4 මේ බලන් ගියාන් පස්සේ තමයි මේක දැක්ක ටික් එක දාලා නැහැ කියලා 36 4 දැන් 37 බලමු 37 භයානකයි 3 නියමයි සුපිරි එකත් හරි ඒක නම් ටිප් වුණා තව පොඩ්ඩෙන් ඔය අර වර්ග කරන්න නැතුව ඉඳ තව පොඩ්ඩෙන් ඒක නම් ටිප් වෙන තිබ්බ 38 ඔනවා මේ චෙක් කරනවා 3 4 3 38 මට ආවේ 24 නේද ආවේ මේක සුළු කරලා පස්සේ කැපිලා අයියෝ
මම මේ 24 කියලා උත්තරෙත් අරගෙන මේ ගහලා තියෙන වෙන එකට දැක්කා. එතන ටිප් වෙලා තිබ්බා. මේක තමයි මම ගත්ත උත්තරේ. දීලා තියෙන 24 තමයි උත්තරේට 30 හරි. දැක්කා මම අර ටික් කරලා තියෙන විදිය වැරදි 24 එන්න ඕන. මම පිස්සුනට ලේ හරි. මේ මෙතන මේ දෙක බෙදුවට පස්සේ 24 එන්න ඕන අයියෝ අපරාධේ. 24 4 එන්න ඕන. 24 මොකද මේ අපි කරන්නේ මේ 38. හරි 38 3 එන්න ඕනේ. මෙතන ටිප් උනා එකක් ආවා. 39 ඒක හරි. 39 හරි. 40 බලමු. බලන්න 43ත් ඒකත් හරි. ඊට 41 බලමු. 41 දෙක එන්න ඕනේ. එකත් හරි නියමයි. 42 ඊට එන්න ඕනේ 3 2 3 හරි නියමයි. 45 3 නේ. මලකෙලිය 45 3 එන්න ඕන. මොකක් හරි ටිප් කරගෙන අසුළු කරද්දි 45 3 එන්න ඕන. කො බලමු 45 3 නෑ 45 තියෙන 3 නෙමෙයි 5 එන්න ඕනේ. මේක එන්න ඕනේ. කොහෙද වැරදිලා මලකෙලිය? ඒකත් වැරදිලා නේ. කොහෙද වැරදිලා තියෙන්නේ කොල්ලෝ? මේක නේද ගත්තේ මම උත්තරේට V1 බෙදීම ගන්න ටිප් කරගෙන ඉතින් මෙන්න මේ V2 බෙදීම V1 යහලා තියෙන්නේ. අනිත් පැත්තට ගහලා තියෙන්නේ. මට එන උත්තරේ අනිත් පැත්ත උත්තරේ එන්න ඕනේ. දෙක තමයි එන්න ඕනේ. අයියෝ ඒකත් දැක්කද අර මේ පරිස්සම් වෙන්න හරි දැක්ක මේ අහන්නේ V2 බෙදීම V1 මම පිස්සුනටල V1 බෙදීම V2 ට ගහලා තියෙන්නේ. දැන් දෙකක්ම පිස්සුනටල වැඩි අනාත වුණා. 46 මොකක්ද එන්නේ දෙක. මේක හරි. 47 එක පහ එක සුපිරි 48 කරේ නෑනේ. අයියෝ 48 මට කරන්නක් කම්මැලි. මේ වගේ පුළුවන් හරියට මේ පොඩි ගණන් මේ 48 මට අමතකුණා ඒක කරන්න. ඒකත් දැන් කරන්නත් කරුම් බලන්න එක තව චුට්ටි. රයිට් 50 බලමු. 49 3 49 3 ගොඩ 50 54 එකත් හරි. ඔක්කොම ටික හරියා. දෙකක් ටිප් කරගත්තා. එකක් උත්තර මාක් කරද්දි පිස්සු නැටීමක් කරලා තිනවා. මූව කරලත් නෑ. මූව එක කරත් හැකිනේ වෙලා යන්න පුළුවන් හින්දා මම ඒක අයින් කරේ. දැන් කරලා දාමු මෙන්න මොනවා කරන්නද. අපි ඉතින් බින්දු යවල බලමු මේකට බින්දු යවුවොත් ඉතින් මෙයා බින්දුවනේ දෙන්නේ ඉන්නේ ඉතින්. බින්දුව දෙන්නේ ඉතින් මෙයා එක වෙන්න ඕන. ඉතින් මෙයාත් බින්දුව තමයි දෙන්නේ ඉන්නේ. ඉතින් මෙයා ඉතින් බින්දුවනේ දෙන්නේ ඉන්නේ ඉතින් එක එන්න ඕන. ඒක આવත් එක දෙන්නේ ඉන්නේ එහෙනම් බින්දුව එන්න ඕන. එහෙනම් බින්දුව එන්න ඕනේ මේක ඩවුන් යනවා. රයිට් ඊළඟට අපි යවලා බලමු බින්දුවයි එකයි. ඔන්න බින්දුව එකයි යවමු. ඔන්න බින්දුව මෙන්න එක. දැන් බින්දුව එවට පස්සේ අපි දැන්ටම ලොජික් කරලා තියෙන මේ එකයි කියලා. මේක එක આવොත් මොකද වෙන්නේ කියලා බලන්න අපි මෙතනින් යවන්න ඕනේ. දැන් මොකද බින්දුවක් නෙන්නේ මොකද බින්දුවක් තමයි දෙන්නේ ඉන්නේ. එහෙනම් මේක ඩොට් එකකින් හින්දා එක වෙන්න ඕනේ. දැන් 1 න එක දෙන්නේ ඉන්නේ. දැන් එහෙනම් මෙයා බින්දුවක් තමයි දෙන්න ඕනේ. දැන් බින්දුවක් වුණොත් මෙයා අනිවාර්යෙන් බින්දුවක් වෙන්න ඕනේ. එතකොට එහෙනම් නොට් එකකින් හින්දා එක එන්න ඕනේ. නොට් එකකින් හින්දා එක එන්න ඕනේ. රයිට් දැන්ට මෙයා ගොඩ එක එන්න ඕනේ. මේක ඩවුන්. අයියෝ තව එකෙක් ඉන්නු. හරි ඉතින් ඉවොච් යවන්න බෑ දැන් අවුන් නොකරන එපා වෙන්න මට. ඊළඟට කවද යවන්න හොඳ? 1.0 යවමු කියන 1.0 මුගේ වෙනස්කම් බලමු. මුගේ කවුරු එවුවත් ප්‍රශ්නයක් නැහැ දෙන්න වෙනස් වෙලා. අනිවාර්යෙන් මාට් වෙන මේ. අනිවාර්යෙන් මාට් වෙන ඊළඟ එකා ගෙන්න. මේක එවුවත් ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මූ යවමු 1.0. 1.0 යවන්න පුළුවන් 1 යවන්න පුළුවන් ඕන 1 කැමති නැහැ 1 යවත් හැකියි. හරි අපි දැන් අලුතෙන් යවමු එහෙනම් මෙතනට 1.0 ඔන්න 1 යවුවා 1 යවුව මෙතනට එන්නේ ඉන්නේ 1 අයි මේ දෙන්නම 1 නේ තියෙන්නේ. ඒතර 1 ඉඳන් මෙතනට 1 එන්නේ හින්දා මෙතන නොට් එකෙන්ද බිඳුවක් එන්න ඕනේ. බිඳුවවත් මූ බිඳුවක් වෙන්න නම් එන්නේ. දැන් මූ 1 වෙන්න ඕනේ. දැන් 1 ආව මෙතනින් එන්නේ බිඳුව හින්දා මෙයා බිඳුවක් එන්නේ ඉඳලා බිඳුව මේක බිඳුවනේ තියෙන්නේ. ඒතර බිඳුවක් එන්නේ ඉඳලා මෙයාට 1 වෙන්න ඕනේ. එහෙනම් 1 ආවොත් 1 එන්නේ ඉඳලා 1 ආව නම් දැන් බිඳුවක් වෙන්න ඕනේ. හරි ගොඩ එන දෙක තමයි උත්තරේ. මෙයා ඩවුන් යනවා. දෙක තමයි උත්තර. දෙක අන්නේ මොනවා ගන්න ඉතින්. අර වෙලා යන හින්දා මම පොඩ්ඩක් ඒක අතහැරලා ගියා. ඒක ඇත්තට වෙලාවකුත් ගියෙත් නෑ අර නිකන් මේ ඔය සමහරක් වෙලාවට උන් දෙනවා. ඕක මෙපා වෙන්නම නිකන් අමරක් වෙලාවට පරිස්සම් වෙන්න ඕන. අර ඕවරෝල් ගත්තට පස්සේ ටිප් වෙච්ච ගණන් දෙයක් තිබ්බා වුණාට මේක නම් අපරාධි කියන්නේ මේක V1 V2 එක මාරුලා තිබ්බා. තව එකක් තිබ්බා වුණාට ඒක මම මේ මාක් කරලා මොකද්ද කරලා තිබ්බේ ඒකේ. මට මතක නෑ කොහේ මොනවා හරි කරලා තිබ්බා ඒකත් අර ටිප් කරගෙන තිබ්බා මොනවා හරි තැනක. උත්තරය අරගෙන වෙන එකකට මාක් කරලා තිබ්බනේ. හරි එච්චර වැඩක් නෑ ඔය ටික කතා කළා දැන්. මේ ඔන්න ඔය වගේ මම මෙතන මේ කිසිම දෙයක් එක්ස්ප්ලেইন කරලා නැහැ. නිකන් අර හදපේ හැටි තමයි මෙතන ලියලා තියෙන්නේ. මම කොහොමද හදන්නේ කියලා.
අර ඔය වගේ අර මේ ටග් ගාලා අර කැල්කියුලේට් කර කර ගන්න ඕනේ. තව මේ ගාන උනත් අර ලියලා ලස්සනට පෙන්නත් ඇහැකි මට ඉතින් සරලව. හරි මම ඊට පස්සේ එක්ස්ප්ලනේෂන් එකත් එක්කම දාන ලස්සනට මෙව ටික බලලා ගන්නට මේ ඔය විදිහට කරගෙන යත හැකි ඔන්න ඔය වගේ. ඉතින් ඔය වගේ ඔය කියවන්නයි විභාග මානසිකත්වයයි අර මේ යනු තව වෙලා යනවා. හරිද මම නිකන් ඔය කරන්නම් වාල්නේ ඔය කරේ නිකන්. හරිද නේ උඩින් පල්ලෙන් කියවලා කරලා ඔය ටිප් එන්නත් පුළුවන්. හරිද? ෂේප් එකේ ප්‍රැක්ටිස් කර කර ගන්න දී